හොඳයි පින්වතුනි. පින්වතුනි ඔබ ජීවත් වෙන සමාජය එන්න කෙලසෙන බව ඔබට පේනවද? මොකද කරන්නේ? මොනව කරන්නේ? ඔහෙම. පින්වතුනි ඔබ ජීවත් වෙන සමාජය දැන් බේරන්න බෑ පින්වතුනි. පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවනම් බේරෙන්න. නැත්නම් ඒක බේරන්න බෑ පින්වතුනි. දැන් මේක බේරන්න පුළුවන් සබාදහමටම තමයි. බේරන්න හෙවත් මේ தත්වයන් සියල්ල වෙනස් කරන්න පුළුවන් සබාදහමටම තමයි. සමහරට පොඩ්ඩක් මෙහෙම හෙල්ලිලා ඒ වගේ මොන හරි දෙයකින් තමයි පින්වතුනි මේ සමාජයේ තියෙන தත්වයන් දැන් වෙනස් කරන්න පුළුවන්. ඒ තරමට පින්වතුනි මේ සමාජය විනාශ වෙලා තියෙන අපිට කීවට වඩා විනාශ වෙමින් තියෙනවා කුවට ඇතන පින්වතුනි විනාශ වෙලා තියෙන. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි මේවා ගැන කිසි අවබෝධයක් නැති මිනිස්සු. හැමතිස්සෙම පින්වතුනි මිනිස්සු මිනිස්සුන්ට විරුද්ධව කතා කරනවා. මිනිස්සු මිනිස්සුන්ට විරුද්ධව කතා කරද්දී පින්වතුනි කොහොමදවත් බැරි වෙනවා මේක ගොඩ දාන්න. මොකද මිනිස්සුන්ට පේන්නේ මිනිස්සුන්ව පින්වතුනි. වැරදි කරනවා කියලා පේන්නේ මිනිස්සුන්ව. එතන මිනිස්සුන්ට පේනවා පින්වතුනි වැරදි කරන මිනිස්සුන්ව. වැරදි කරන මිනිස්සුන්ව දැක්කට පස්සේ පින්වතුනි වැරදි කරන මිනිස්සුන්ව හංවඩු ගහනවා. ඔබ ළඟදීම හංවඩු ගහයි. විශේෂයෙන්ම ඔබගේ දරුවන්ව හංවඩු ගහයි පින්වතුනි. ඔබගේ දරුවෝ බොහොම ළඟදී වැරදි කරනවා. ඊට පස්සේ අහිංසක දරුවන්ව පින්වතුනි හංවඩු ගහනවා. ඊට පස්සේ මේ සමාජයට වෛර කරන දරුවෝ බිහි වෙනවා. දරුවෝ නෙමෙයි වෛර කරන මිනිස්සු. ඒ මිනිස්සු හැමෝම එකතු වෙලා ඊට පස්සේ පින්වතුනි නැවත වතාවක් මේ සමාජය විනාශ කරනවා. ඔය සමාජයක් විනාශ වෙන්න යනකොට පින්වතුනි සිද්ධ වෙන ක්‍රමේ. ඔබට නිරන්තරයෙන් දකින්න හම්බෙන්නේ අහන්න හම්බෙන්නේ මේ දේවල් පින්වතුනි. ඔබට අහන්න දකින්න හම්බෙන දේවල් හරහා පින්වතුනි මම ඔබට කියන්නේ කවදාක්වත් තීන්දුව తీරන ගන්න එපා පින්වතුනි. ඒවට සම්බන්ධ වෙලා ඉන්න මිනිස්සුන් ගැන. ඔබ ධම්ම අවබෝධයක ඉන්නවා නම් පොඩ්ඩක් හරි පින්වතුනි ඔබට තේරෙන්න ඕනේ ඔය මිනිස්සෙක් නෙමෙයි ඔය කොහේ හිරගෙන ඉන්නේ. බින්දු මාත්‍රයක් හරි මේ වෙනකොට ධම්ම තේරුම් ගන්න තියනවා නම් ඔබට තේරෙන්න ඕනේ පින්වතුනි. ඔය ශරීරයක් සම්බන්ධ කරගෙන හිත හැදෙනවා. ඕක ඇතුලේ මොකෙක්වත් මිනිස්සෙක් නැහැ. ඔය එක සතෙක් ඇත්තෙත් නැහැ. එහෙම එකක් නැහැ මේ ලෝකෙ පින්වතුනි. හිතක් ඇසුරු කරගෙන නැත්නම් කයක් ඇසුරු කරගෙන හිතක් හට ගන්න වැඩපිළිවෙලක් තියෙනවා ලෝකේ. එතන ඒකෙදි පින්වතුනි අපි හැමතිස්සෙම තැලකිලිමත් වෙන්න ඕන ඔය හිත හැදෙන්න බලපාන දෘෂ්ටි ගැන. දෘෂ්ටියකට අනුකූලව තමයි හිතක් හැදෙන්නේ හැමතිස්සෙම. එතන මේ දෘෂ්ටිය නරක වුණාට පස්සේ පින්වතුනි ඒක නිසා හැදෙන හිත නරකයි. ගැලපෙන්නේ නැහැ. අන්න එහෙම එකක් තියෙන්නේ මේ ලෝකෙ පින්වතුනි. ඔක සතෙකුට අදාළ කාරණාවක් නෙමෙයි. නරක වෙච්ච කෑමක් කෑවොත් බඩේ අමාරුවක් හැදෙනවා පින්වතුනි. එතන බඩේ අමාරුවට නෙමෙයි දොස් කියන්න ඕනේ පින්වතුනි නරක වෙච්ච කෑමට. ඔබ නිගමන හිතලා බලන්නකෝ පින්වතුනි උදේ ඉඳලා රැය වෙනකම් මේ අහිංසක දුවදරුවන්ට හම්බ වෙන්නේම නරක වෙච්ච කෑම පින්වතුනි. ඒ දුවදරුවන්ට නරක වෙච්ච කෑම හම්බ වෙනකොට පින්වතුනි මේ දුවදරුව අතින් වැරදි සිද්ධ වෙනවා. ඒ වැරදි සිද්ධ වුණාට පස්සේ පින්වතුනි සමාජයක් විසින් ඊට පස්සේ නැවත වතාවක් ඒ අහිංසක දරුවන්ව පින්වතුනි හංවඩු ගහනවා. දරුවෝ තමයි මේ ලොකු වෙලා ඉන්නේ.
අද මෙතන 40 45 50 55 60 ඉන්නේ දරුවෝ තමයි ඔය ලොකු වෙච්ච පින්. ඔතනත් හැදෙන්නේ පින්වතුනි මේ දෘෂ්ටි වලට අනුව හිතම තමයි. ඒ දෘෂ්ටි වෙනස් වුණේ නැත්තම් පින්වතුනි මේ හිතවල හැටි ඔහොමම තමයි. අද ඔබට සමාජ නිරන්තරයෙන් අහන්න හම්බ වෙන දේවල් එක්ක ඔබ කල්පනා කරලා බලන්න. ඇයි මෙහෙම වෙන්නේ කියලා. අපි ඔබට කාලෙක ඉඳලා කියනවා පින්වතුනි ඔය දේවල් බොහොම දරුණුවට තව ඉස්සරහට වෙන්න ඉඩ තියෙනවා. ඉඩ නෙමෙයි ඇත්තටම වෙනවා. කතාව දෙකක් නෑ ඒක. ඒකට හේතුව පින්වතුනි ඊට අදාළ දෘෂ්ටි සියල්ලම පින්වතුනි මේ මනුස්ස సంతාන ගත වෙලා ඉවරයි. ඒ කියන්නේ දහජරා සමාජයක් හැදෙන්න අවශ්‍ය සියලුම කරුණු කාරණා පින්වතුනි මේ සමාජගත වෙලා ඉවරයි. ඔබගේ පුංචි පුතා පවා ඒක දන්නවා. පුංචි දුව පවා ඒක දන්නවා. ඒ අයට ඔකට පරිසරය හැදිච්ච ගමන් පින්වතුනි ඔක මතුවෙලා එනවා. දෘෂ්ටිය ගිහිල්ලා තියෙන්නේ ඇතුළට. මෙතන මං අහන්න සමහර දෘෂ්ටිය ඔබ දන්නේ නැහැ කියන අය ඉන්නවනම් අත උස්සන්න. අහන්න අවශ්‍ය නැහැ. ඔය හැම දෘෂ්ටියම ඔබ දන්නවා. මේ ලෝකේ තියෙන දහජරා දෘෂ්ටි ඔක්කොම ඔබ දන්නවා. ඒ දෘෂ්ටි ඇවිදින්න තියෙන්නේ. කොහෙන් හරි එක්ක ඔබ අහලා ආවා එක්ක ඔබ දැකලා ආවා. ඔය ක්‍රමවේද හරහා පින්වතුනි ඔය දෘෂ්ටි කියන ඒවා ඔබගේ හිතවලට ඇතුල් වෙලා තියෙනවා. දෘෂ්ටියක් පින්වතුනි ඇතුල් වෙලා ඔහේ තියෙනවා මනසත් සංස්කෘතත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. නාම ගොත් ඇසුරු කරගෙන ඔය දෘෂ්ටිය හේවත් ඒක ඥානයක්. දැන් ඥානයක් වට ඥාන නෙමෙයි ඒවා දැනුම. ඒ දැනුම බවට පරිවර්තනය වෙලා පින්වතුනි දැනුමක් වශයෙන් ඕක තියෙන ඔය දෘෂ්ටියේ හිතේ. ඊට පස්සේ යම් දවසක පින්වතුනි ඔය දෘෂ්ටියට අදාළ පරිසරය සකස් වෙනවා. ඒ පරිසරය සකස් වෙච්ච ගමන් පින්වතුනි ඒ දෘෂ්ටිය අරමුණු කරගෙන හිතක් ගොඩ නැගෙනවා. දැන් ඒ හිත ගොඩ නැගෙන්නේ පින්වතුනි මේ මනුස්ස ස්වභාවයෙන් යුක්ත කයක්. අපි මනුස්ස කියලා නෙමෙයි කයට කියන්නේ පින්වතුනි. මේ හැදේට අපි මනුස්ස කියලා කියනවා. අන්නේ මනුස්ස ස්වභාවයෙන් යුක්ත කයක ඔය හිත හැදුනට පස්සේ පින්වතුනි ඒකට අනුකූල වෙච්ච කාය සංකාර වචී සංකාර මනෝ සංකාර තමයි කෙරෙන්නේ. ඊට පස්සේ අර කය හැසිරෙනවා පින්වතුනි එක ක්‍රම වේදවලට. අර දෘෂ්ටි වලට අනුකූලව. දැන් එළියෙන් බලන මනුස්සයාට පේන්නේ. ඒ කියන්නේ අවිද්‍යාවෙන් බලද්දි පේන්නේ මොකද්ද පින්වතුනි? මේ මනුස්සයෙක් විසින් කරන දේවල් කියලා. ඇත්තටම මනුස්සයෙක් නෙමෙයි ඔය දේවල් කරන්නේ පින්වතුනි දෘෂ්ටි. ඉතින් මේවා තේරුම් ගන්නවා නම් කවදා හරි පින්වතුනි ඔබටවත් අඩුම තරමේ ගැලවෙන්න පුළුවන් නැත්නම් ඔබටවත් ගැලවෙන්න බෑ පින්වතුනි. ඔබගේ දරුවන්ගේ අනාගතේ නම් පින්වතුනි බොහෝම අන්ධකාරයි. ඒක නිසා මේ සමාජයේ දරුවෙක් අතින් වෙච්ච වැරද්දක් ඔබට කොහෙදී හරි ආරංචි වුණොත් පින්වතුනි. ඔබ ඒක ඔබගේ දරුවට දාලා බලන්න ඔබගේ දරුවත් ඕක කරනවා පින්වතුනි. තාම අහුුන්නේ නැහැ. ඒකයි කරනවා. ඔබගේ දරුවව තියලා තියෙන්නේ මේ මහා කුණු ගඳ ගන්න සමාජයක් ඇතුලේ. මම මේ ඔබට කියන්නේ පිටුනේ මේ අපිටවත් බෑ මේ අපි ඉන්න දරුවන්වත් හදනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මට දැන් හිතෙනවා මහා මෝඩ වැඩක් මම මේ කරගත්තේ කියලා. මේ සමාජයෙන් ඉන්න දරු පිරිසක් අරන් හදන්න පටන් ගත්තා. මම හොඳයි. අමාරුවෙන් අල්ලගෙන කරගෙන යනවා. මේ ලේසි වැඩක් නෙමෙයි අපිත් කරන්නේ. සමාජයේ ඉන්න තරුණයෝ 220 ගාණක් මෙහෙ පැවිදිලා ඉන්නවා. ඔබ හිතන්න එපා ලේසි වැඩක් කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේගේ දහමට පින් සිද්ධ වෙන්න ඔහම ඉන්නවා පින්වතුනි. පොඩ්ඩක් එහෙම වුණොත් මොන වේද දන්නේ නැති. රහතන් වහන්සේලා ඉල්ල මෙහෙ පැවිදි වුණ නැහැ කවුරුත් පින්වතුනි. මම කියන්නේ මේ සමස්ත සමාජය ගැන. නිකන් හිතලා බලන්න. රහතන් වහන්සේලා ඉල්ල පැවිදි වුණ නැහැ නේ කවුරු. කුඩු ගහපු දරුවා ඉල්ල පැවිදි වුණා. දැන් කුඩු ගැහුවා. කුඩු කාලයක් කුඩු ගහනකොට කුඩු ගහන අතරතුරම හම්බුණා දහම්. ඊට පස්සේ දිගටම බණ අහන්න පටන් ගත්තා. අර ගතිය පොඩ්ඩක් නැති වෙලා ගියා. ඊට පස්සේ ඔන්න දහමට හිත නැඹුරු වුණා. දහමට හිත නැඹුරු වෙලා පැවිදි වෙන්න ඕනේ කියලා කිව්වා. හොඳයි. ඉන්ටර්විව් ටිකක් පාස් වුණා ලෙඩ මොකුත් නැහැ. ඊට පස්සේ අවුරුද්දක් අනගාരികවත් හිටියා. ඊට පස්සේ ඉතින් පැවිදි වුණා. දැන් කවදා හරි දවසක එන්න බැරි නැද්ද ආපහු පින්වතුනි අර පරණ පුරුදු මොකද අර මහ ජහරා සමාජයක හිටියේ පින්වතුනි ඒක තමයි විදිහ තව ඉතින් කවුරු හරි මේ දැන් පිරිමි ගැන කතා කරද්දී කාන්තාලෝලියෙක් අපිට මුණ ගැහිලා තියෙනවා සමහර මිනිස්සු පින්වතුනි පැවිදි වෙන්නාම සමහර මිනිස්සු ඒතල ඒක තරුණියෝ නෙමෙයි තරුණකමත් ඉක්මවා ගිහිල්ලා
ඒ අයගේ තිබිච්ච ආසාව තමයි පින්වතුනි මේ රටේ තියෙන හැම නගරකින්ම ගෑනු කෙනෙක් පාවිච්චි කිරීම. දැන් ටාගට් තියෙන්නේ මම මිලියන කෙනෙක් වෙනවා කියන කට්ටියක. හිතනවා මම PhD එකක් ගන්නවා කියලා ටාගට්. එයාගේ තිබිච්ච ටාගට් එක තමයි පින්වතුනි රටේ හැම නගරයකම ගෑනු කෙනෙක් එක්ක මං ඉඳලා තියෙනවා. මගේ එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ගිහිකගේ හැදෙන්නනේ පින්වතුනි හදන්නේ මිනිස්සු. නමුත් මම මේ ඔබට පෙන්නන්නේ පින්වතුනි මේ සමාජයේ කියන්නේ මහා අමුතු සමාජයක්. අන්නේ සමාජයෙන් තමයි පින්වතුනි මෙහෙටත් එන්නේ පැවිදෙන්න. ඔය පුංචි දරුවෙක් කියලා එන්නේත් ඒ සමාජයෙන්ම තමයි පින්වතුනි. පුංචි මේ කාලා ගැන විතරක් පොඩි විශ්වාසයක් දැන්ට තියෙනවා. හැබැයි 3 වසර වල පැනලා නම් ඉන්නේ. දැන් විශ්වාස නැහැ. ඔබ කිව්වට විශ්වාස කරන්නේ නැහැ මේවා පින්වතුනි. ඔබ දන්නේ නැහැනේ ඔබට දරුවෙක් කවදාකවත් එහෙම ඒවා කියලා නැහැනේ. අපේ දරුවෝ ඉතින් අපිත් එක්කම ඉන්නේ හැමතිස්සෙම පින්වතුනි. ඒකුන් කතා කරනවා ඒකුන්ගේ ජීවිතේ වෙච්ච හෝ එහෙම නැත්තම් පින්වතුනි ඒකුන්ගේ ජීවිතේ යාළුවන් එක කතා බහ කරපුවා. පුංචි කාලේ. මා හිරිගිත සමාජයක් පින්වතුනි තියෙන්නේ. ඉතින් අන්නේ හිරිගිත සමාජයෙන් තමයි ඔබත් මේ ඇවිල්ලා ඉන්නේ පින්වතුනි. ඒ වගේම මෙහි පැවිදි වෙන්න ඇවිල්ලා හෝ මෙහි විතරක් නෙමෙයි ඕනෙම තැනක පැවිදි මේ කාලේ. පැවිදි වෙන්න ඇවිල්ලා හෝ වේවා අනගාരികා වෙන්න ඇවිල්ලා හෝ වේවා. ඔය ඕනේ තැනක. එතකොට අපි මේ මහා භයානක වැඩක් කරන්නේ. ඒකයි අපි ඔබට හැමතිස්සෙම කියන්නේ පින්වතුනි කොහේ හරි තැනක මේ දරුවෙකුට මොනවා හරි දෙයක් තියෙනවනම් ඒක නා දරුවෙක්ගේ අතින් වැරද්දක් කියලා ගන්දනවල ඕනේ තරම් ඒවා වෙනවා. කුඩු ගහන්න පෙළඹෙන. දැන් මම අහන්නේ කුඩු ගැහුවේ කවුද? දරුවෙක්ද? පින්වතුනි කුඩු ගහනවා හෝ වේවා කාන්තාව සමග සම්බන්ධතා ඇති කරනවා හෝ වේවා තමන්ගේ පුංචි අම්මා සමග සම්බන්ධතා ඇති කරගන්න දරුවෝ ඉන්නවා. තමන්ගේ පුංචි අම්මා. ආය අනිත් එක කියන්න ඕනේ නැහැ. ඒකක් තියෙන බව හොඳටම දන්නවා. පුංචි කෑල්ල අයින් වුණාම කෙනෙක් තියෙන එක. එහෙම දරුවෝ ඉන්නවා පින්වතුනි. මම මේ දරුවෝ කියලා අදහස් කරන්නේ පින්වතුනි මොකුත් නෙමෙයි පින්වතුනි. දෘෂ්ටි. ඔය දෘෂ්ටි ගත වෙනකොට පින්වතුනි හිත වලට දෘෂ්ටි එනකොට පින්වතුනි මේ දෘෂ්ටි වලට ආයි හරියටම ආහාර හම්බුනොත් එතනින් නැගලා මතුවලා එනවා පින්. ඔබගේ ජීවිතයේ ඔබගේ තිබිච්ච දෘෂ්ටි වලට ආහාර හම්බ වෙච්ච අවස්ථාවල් ගැන ඔබ හිතලා බලන්න පින්. ඔබගේ ජීවිතයේ පින්වතුනි ඔබ හැංගිලා කරපුවා හෝ වේවා සමාජයට පේන්න කරපුවා හෝ වේවා ඔය ඔක්කොම දෘෂ්ටි වලට අනුව නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ. ඔබ කල්පනා කරලා බලන්න. මට මේකට උත්තරයක් දෙන්න. ඇයි ඔබ ඉස්කෝලේ යන කාලේ ගෑල් ළමෙක් පිරි ළමෙක් එක්ක යාළුනේ? කොහොමද දන්නේ? අම්මයි තාත්තයි පන්තියක් එහෙම දැම්මද? ඔක්කොට මෙන්න කළ මෙන්න මෙහෙමයි පුතේ ගෑල් ළමෙක්ගෙන් අහන්නේ. ගිහලා පොඩ්ඩක් ඇස් දෙක දිහා බලන් හිටා මෙහෙම කරා. දැන් ඕම කියලා දුන්නද පන්තියක් දාලා? නෑ අම්මා තාත්තා කවුරු කියලා දුන්නේ? ආච්චි අම්මා සීයා කොහොමදවත් කියලා දුන්නේ? ඔබ කොහොමද ගිහිල්ලා පින්වතුනි? ඇයි කොහොමද ඇහුවේ ගෑල් ළමෙක්ගෙන්? ඇයි ගෑල් ළමෙක්ගෙන් අහන්න ඕනේ උනේ? පිරිමි ළමෙක්ගෙන් අහන්න ඕනේ උනේ? ඇයි යාළු වෙන්න ඕනේ උනේ? ඇයි යාළු වුණාම අත ඇල්ලුවේ? ඇයි ආදරේ පෙන්වන්න කියලා නළල ඉම්බේ? කොහෙන්ද ඔබ ඔහොම දන්නේ ඔබ? අන්න ඒකයි කියන්නේ පින්වතුනි. ඒ දෘෂ්ටි. ඒ දෘෂ්ටි වල දැන් පුංචිම කාලේ ඔබ දැකපු දේවල් ඔය පින්. තමයි ඔබගේ ආච්චියම ඇවිදilla තමයි ඔබගේ හැමෝගෙම නළල ඉඹින්නේ පින්. ගෙදර 3 දෙනා 4 දෙනෙක් ඉන්න කවුරු හරි යා ඔක්කොගෙම නළල ඉඹිනවා ආච්චියම ඇවිදilla. එතන ආච්චි අම්මගේ ආදරය දැක්ක ආච්චි අම්මගේ ආදරේ හරිම ප්‍රසන්න ආදරයක්. හරිම අවංක ආදරයක්. එතන තේරුණ අවංක ආදරය කරනකොට නල්ල තමයි ඉඹින්නේ කියලා. දෙයක දෘෂ්ටියක් බවට පත් වුණා. ඊට පස්සේ යම් දවසක් ආව පින්වතුනි ඔබට ඒක ක්‍රියාත්මක කරන්න වෙනවා. ඔබට හෙවත් පින්වතුනි ඔබ නෙමෙයි. ඒකට අදාළ පරිසරය හැදුනාට පස්සේ මේ දෘෂ්ටියට අනුකූලව පින්වතුනි හිතක් ගොඩ නැගුණා. අන්නේ හිත ගොඩ නැගෙනකොට පින්වතුනි ඔය කියන කාය සංකාරයේ ක්‍රියාත්මක වුණා. ඔය ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ ඇතුලේ තියෙන දෘෂ්ටි. අති භයානකයි පින්වතුනි. මේ ලෝකේ දෘෂ්ටි දෙන එකේ ඉවරයක් නැහැ පින්වතුනි.
ඔය ෆෝන් එක කියලා එකක් තියෙනවා ලැප්ටොප් එක හරි iPad හරි අරවා මේ එක જાතිය ඒවා තියෙනවා මෙහෙතනේ. ඒවා හරි වටින දේවල්. මනුස්සයෙකුට වැදගත් වැඩක් කරගන්නත් වටින දේවල්. නමුත් මෙහෙතනේ ඒවා තේරුමක් නැති මිනිස්සුන්ගේ අතටපත් වුණා කියලා කියන්නේ. මේ ටීවී එකේ ඉඳලා මෙහෙතනේ මේ හැම එකක්ම ශ්‍රව්‍ය දෘශ්‍ය කියන මාධ්‍ය දෙක තමයි මෙහෙතනේ හැමතිස්සෙම දෘෂ්ටි දෙන්නේ. කවදාකවත් දිවෙන් දෘෂ්ටි ගන්න බෑ මෙහෙතනේ. රසයකින් දෘෂ්ටියක් ගන්න බෑ. පහසකින් දෘෂ්ටියක් ගන්න බෑ මෙහෙතනේ. සුවඳකින් දෘෂ්ටියක් ගන්න බෑ. දෘෂ්ටියක් ගන්න පුළුවන් එකම විදිය තියෙන්නේ මෙහෙතනේ. ඇහැයි කනයි. දියුණු මානසිකත්වයේ ගොඩක් දියුණු කරපු කෙනෙකුට සමහර විට මෙහෙතනේ හිතින් දෘෂ්ටි ගන්න පුළුවන්. ඇහැයි කනයි තියෙන්නේ මෙහෙතනේ දෘෂ්ටිය. එතන මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය දෙක කියන එක මෙහෙතනේ මහා දරුණු විදිහටම මිනිස්සුන්ට දැන් පහර ගහනවා. ඒක දැන් නෙමෙයි මෙහෙතනේ අපි පුංචි කාලේ ඉඳලා මේක පහර ගැහිම සිද්ධ වුණා. නැවත අපි පුංචි කාලේ හැමෝගේ මතේ එහෙම එකක් තිබුණේ නැහැ මෙහෙත. දැන් අවුරුදු 2-3ක හෝ නැත්නම් 10ක විතර ඉඳලා කියමුකෝ 10ක විතර ඉඳලා මෙහෙතනේ හැම කෙනාගේ මතට එන හැමෝටම ඒවා පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන් තැනටපත් වෙලා. ඒ දෘෂ්ටි නිරන්තරයෙන් මෙහෙතනේ හිත වලට කාවැදුනා. ඒ හිත වලට කාවැදිච්ච ඒ දෘෂ්ටි මෙහෙතනේ දැන් හොල්මන් කරනවා. සමාජයේ හැමතැනම එක එක පැති වලින් එනවා මෙහෙතනේ. ඒ එක එක පැති වලින් එනකොට සමාජයාම එකතු වෙලා මෙහෙතනේ ඒවට සහ සම්බන්ධ වෙලා ඉන්න ඒ අනිත් ප්‍රජාවටම මෙහෙතනේ කැනීලිකම් කරනවා ගරහනවා. හරි වැරදි මෙහෙතනේ. ඔයගේ දේවල් වලට ගරහන්න ඕනේ මෙහෙතනේ හරිනම් ගිහිල්ලා සමාජයේම විරුද්ධව ගිහිල්ලා කරන්න ඕනේ මෙහෙතනේ දෘෂ්ටි දෙන අයට. ඔය පොඩ්ඩක් හිතලා බලන්න මෙහෙතනේ. දෘෂ්ටි දෙන අයට දෙන අය කියලා එකක් නැහැ අන්තිමට සද්ද නැතුව නිවන් දැකලා නිකන් ඉන්න තියෙන්නේ මේක. පුංචි දරුවෙක් මොනවද පින්විතනේ දන්නේ? ඉතින් ඒක දන්නේ දැන් ඔබට නම් කවුරු හරි ඇවිල්ලා මොකක් හරි කිව්වට පස්සේ සමහරට දෙපැත්තක් තියෙනවා. ඔබ හිතලා බලයි ඒ ගැන පින්. නමුත් පුංචි දරුවෙකුට පින්විතනේ එහෙම එකක් හිතන්නවත් තේරෙන්නේ නැහැ නේ. අර දේවල් ගෙලි පිටින් ගිල ගන්නවා පින්විත. ඒ එන දෘෂ්ටි ඔක්කොම ගෙලි පිටින් ගිල ගන්නවා. තේරුමක් නැහැ පින්විත. ඊට පස්සේ ඒකට දාලා පරිසරයකට නැගිච්ච ගම. මොකද පොඩි අය ඔබ යවන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් නේද? භාවනා කරවන්නේ ඒ මොකුත් කරන්නේ නැහැ නේද පොඩි අය. ආච්චි අම්මා ඔය සියවනේ භාවනා කරවන්නේ. ඉතින් මං කියන්නේ ඒකයි පින්විතනේ. ඔබ වැරදි මේ සමාජ සම්මස්ත සමාජ ක්‍රමයේම වැරදි පින්විත. ඉස්සරහට සීද විනාශා ගැනීම ඇති වෙන්න දකී ඔබ පින්විත. අපරාධ මේ අපි බලාගෙන ඉන්නවා තව මනුස්ස ගහනේ ලෝකෙ වැඩි වෙනකම්. නිවන් දකින්න හේතු වාසනාව තියෙන මට්ටමේ මනුස්ස ගහනේ වැඩි වෙත්තා කියලා. මොකද වැඩි වෙලා තියෙන්නේ පින්විතනේ මේ එනවා මනුස්ස ජීවිතයක් කරන් ඊට පස්සේ එල්ලෙනවා පින්විතනේ වහබනවා කෝච්චියට පයින්න මොන හරි කරනවා. ආයි මනුස්ස ජීවිතයක් හම්බෙන්නේ නැහැ කල්ප කාලات. එහෙම නැත්නම් පින්විතනේ මානසික පීඩනේ මානසික අවපීඩාව හැදිලා පින්විතනේ මිනිස්සු පිස්සු වෙලා. මේ තරුණ දරුවෝ පින්විතනේ. ස්ට්‍රෙස් වලට බේත් ගන්නවා. තරුණ දරුවෝ අපි අහලවත් තිබුණ නැහැ ඒ කාලේ මොකද ඔයගේ ලෙඩ තියෙනවද කියලා. නමුත් බේත් ගන්නවා පින්විතනේ. ඒ තරම් මානසික අවපීඩනයටපත් වෙලා ඉන්නේ. සම්පූර්ණ දෘෂ්ටි නිසා පින්විතනේ. ඒකයි අපි ඔබට හැමතිස්සෙම කියන්නේ පින්විතනේ දෘෂ්ටි වලින් පරිස්සම් කරගන්න. ඔබව පරිස්සම් කරගන්න, ඔබගේ දරුවන්ව පරිස්සම් කරගන්න. දෘෂ්ටි වලින්. ආය අනිත් පැත්තට පරිස්සම් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ පින්විතනේ. දෘෂ්ටියක් තිබුණා කියලා කියන්නේ පීඩාව ආපු ගමන් පින්විතනේ මේ දෘෂ්ටිය ක්‍රියාත්මක වෙනවා. පරිසරයක් විතරයි ඕනේ. මම ඔබට කියන්නේ ඒකයි පින්විතනේ මේ ගැන ඇලර්ට් වෙන්න කියලා පින්විතනේ ඔබ සමහරට තාමත් මේ මුදල් පස්පස් හඹා යන සමඩියක් සල්ලි ටිකක් හම්බ කරගන්න උගත්කමක් හම්බ කරගන්න ඔය ඔක්කොටම යන අතරතුර පින්විතනේ ඔබට සියල්ල නැති වෙනවා පින්විතනේ ඔබ පටාචාරාවෝ බවට පත් වෙනවා. සමාජයේ වෙනස් වෙනකොටවත් පොඩ්ඩක් තේරුම් ගන්න පින්විතනේ ඔය සමාජයේ මුදුන්ගත වෙනවට වඩා හොඳයි කියලා මේ තියෙන එක බේරගන්න එක. මේ සමාජයට දෙයක් එහෙම දෙයක් පෙන්නලා වැඩක් නැහැ පින්විතනේ. සමාජයට උදව්වක් කරන එක වෙන කතාවක් පින්විතනේ. සමාජයට ලොකු වෙලා මුදුන් වෙලා පෙන්නලා වැඩක් නැහැ. පොඩ්ඩක් ගැස්සුණා නම් ඔබට විරුද්ධව පහර ගහනවා පින්විතනේ මුළු සමාජෙම එකතු වෙලා.
පොඩ්ඩක් තේරුම් ගන්න පින්වතුනි මේවා. අද ඔබ සමහරට ඔබ පවුලක් විදියට පින්වතුනි කොහොම හරි මේ ළමයින්ට හොඳට උගන්වගෙන ටිකක් වැඩිපුර හරි හම්බ කරගෙන ලෝකෙට පේන්න ඔහොම ඉන්න වැඩ පිළිවෙලක ඉන්න පුළුවන්. පොඩ්ඩි වැරද්දක් කරලා පෙන්නන්න. වැරද්දක් නෙමෙයි ඒක. අඩුපාඩුවක්. පොඩි අඩුපාඩුවක් කරලා පෙන්නන්න පින්වතුනි. මුළු සමාජෙම දැනගන්නවා බොහොම ටික දවසක. දැනගන්න විතරක් නෙමෙයි පින්වතුනි ඊට පස්සේ සමාජෙම එකතු වෙලා පින්වතුනි අර පවුලට නින්දා පහස කළාම පින්වතුනි විනාශම කළා දාන්න. මම මේ කියන කතාව පින්වතුනි ඔබ සමාජයේ හැමදාම දකින්න ඇති. නමුත් කවුරු කතා කරන්නේ නැහැ පින්වතුනි. ඒ වැරද්දක් වුණා නම් යම් තැනක පින්වතුනි ඒ දෘෂ්ටිය එතනට ආවේ කොහොමද කියලා. ඇයි ඔබ මනුස්සත්වයට විරුද්ධව කටයුතු කරන්නේ? මම ඔබට කියන්නේ පින්වතුනි සමාජය මට හදන්න බෑ. ඔබ එනවනේ මෙතන බණ අහන්න. ඒක නිසා ඔබට යම් අවවාදයක් දෙන්න පුළුවන්. ධර්ම අවබෝධය ලබන්න කියලාම තමයි කියන්න තියෙන්නේ පින්වතුනි. නැත්නම් ඔබ සම්පූර්ණ වැරදි පාරේ ගිහලා වැරදි වැඩමයි කරන්නේ. වැරදි විදිහමයි හැමදෙස්සෙම ක්‍රියාත්මක කරන්නේ පින්වතුනි. දහම තේරුනේ නැත්තම්. ඔය හැමතැනකදීම පින්වතුනි ඔය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔය දෘෂ්ටිය කොහෙන්ද ආවේ කියලා. ඔය කවුද ඔය දෘෂ්ටිය දුන්නේ කියලා? කොහොමද දෘෂ්ටිගත වුනේ කියලා. දැන් අපි දෘෂ්ටිගත වෙච්ච විදිහක් තියෙනවා. මම කියන්නම් මම දෘෂ්ටිගත වෙච්ච විදිහ. ඒ ගන්න නව කතා පොත් කියව ගෙදරට හොරේ. 8 වසර 9 වසර වෙනකොට නව කතා පොත් කියවන්න පටන් ගත්තා ගෙදරට හොරේ. ඒ නව කතා පොත්වල තිබ්බ හැබැයි ඒ නව කතා පොත්වල තිබුණේ නැහැ. පින්වතුනි මේ දහදුරායව දහජරායව ඒ කාලේ එහෙම තිබුණේ නැහැ. තිබුණාට සොඳුරු ආදර. අවංක ආදර. මම මේ කියන්නේ ඔබට වෙලා ඇදින්නේ හරිනේ නැද්ද? අඟහරුගෙන් ආව නෙමෙයි. අර සොඳුරු ආදර අරව මේවා තිබ්බා පින්වතුනි. ඉතින් මේ පොත් කියවනකොට පින්වතුනි ඒ දෘෂ්ටිගත වෙන වෙන මොකුත් නෙමෙයි පොතක් කියවනවා කියලා කියන්නේ පින්වතුනි ඒකේ තියෙන කරුණු කාරණා දෘෂ්ටිගත වෙනවා. සතෙක් නෙමෙයි. අර කියවන හිත තියෙනවනේ. අන්නේ හිතට අර දෘෂ්ටි ඇතුල් වෙනවා. ඒ දෘෂ්ටි ඇතුල් වෙලා ඒව නාමගොත්වල හිටිනවා. ඊට පස්සේ පින්වතුනි අර කතාවට අනුකූලව අහිංසක අර වගේ මේ වගේ අර එහෙම අන්නේ ආව දැක්ක ගමන් මොකද උනේ මේක? ආස හිතෙනවා. අයිති කරගන්න හිතෙනවා. එතන අයිති කරගන්න කලේම පින්වතුනි අර පොතපතවල තිබිච්ච ඒවාමයි. ගෙදරට හොරෙන් බැලුවා නම් චිත්‍රපටි පින්වතුනි අන්න ඒවා තිබිච්ච ඒවා පින්. ඉතින් ඒවා තමයි ක්‍රියාත්මක වුනේ. සතෙක් ඉඳලා ක්‍රියාත්මක වුනේ නැහැ පින්වතුනි. තියෙන දෘෂ්ටියක් හැබැයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් පොතපතවල තිබිච්ච කරුණු කාරණා. ටෙලි නාට්‍යයක් බැලුවා නම් ඒ ටෙලි නාට්‍යයේ තිබිච්ච කරුණු කාරණා. ඉතින් අද ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි ටෙලි නාට්‍ය යනවා පින්වතුනි මේ සමාජ විරෝධී දේවල්නේ තනි කර තියෙන්නේ දැන්. චිත්‍රපටියක් අරන් බලන්නකො දැන් පිටරටක විශේෂයෙන් මේ ලංකාවේ චිත්‍රපටි එහෙම ඇති. එක්ක තුවක්කුවක් අරන් වෙඩි තියාගෙන යනවා වෙන්නේ. නැත්නම් කඩුවක් අරන් කපාගෙන යනවා. ඒවා තාත්විකරණයට ලක් කරලා තියෙනවා. හරිම තාත්විකයි කියලා කියන්නේ. ඉස්කෝලේ ළමයි අතර තියෙන ප්‍රශ්න ඉස්කෝලේ ළමයි ගහමරා ගන්න ඒවා. ඒවා පින්වතුනි ඉතින් අරවට දානවා. මොකද කතාව තාත්වික කරන්න නම් පින්වතුනි මේ සමාජයේ තියෙන ප්‍රශ්න ඒ වෙලාවට එළියට ගන්නවා. මයිද ඒව කරන අයට මොකක් කියනවා නෙමෙයි පින්වතුනි. ඔය පොඩ්ඩක් හිතලා බලන්න ඉතින්. ඊට පස්සේ අසම්මත ප්‍රේම ජවනිකා තියෙනවා පින්වතුනි. අසම්මත ප්‍රේම කියලා જાතියක් තියෙනවානේ. අසම්මත ප්‍රේමය කියන එක පින්වතුනි හරිම ආස්වාදජනකයි. මොකද ඒක අසම්මත නිසා. ඔබට අත්දැකීමක් ඇති ගෙදර කොච්චර පොල් තියෙද්දි එහා ගෙදර වත්තෙන් හෝ මෙහා ගෙදර වත්තෙන් හොර කුරුම්බ කඩනකොට පුදුම ආස්වාදයක් තියෙනවා. අර අසම්මත විවාහ නැත්නම් අසම්මත ප්‍රේම සම්බන්ධතා කියන ඒවට පින්වතුනි පුදුම නැඹුරුවක් තියෙන හිතවල. මොකද හේතුව හොරකමට බලුකමට හිත නැඹුරුයි මේක. මොකද හේතුව මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච මිනිස්. මේ හිත පහළ වුණේ මනුස්ස ලෝකෙ පින්වතුනි. කාමයේ උදෙසා පහළ වුණේ පින්වතුනි. පාපයට හිත ටක් ගාලා නැඹුරු වෙනවා පින්වතුනි. කවුරුත් උගන්වන්න දෙයක් නැහැ.
පාපයට හිත නැඹුරු වෙනවා. බොරු කියන්න හොරකම් කරන්න ඔය හැම එකටම හිත නැඹුරු වෙනවා. හිංසා කරන්න හිත නැඹුරු වෙනවා. කවුරු කියලා දෙන්න දෙයක් නැහැ හිංසා කරන්න. ඒවට හිත නැඹුරු වෙනවා. එහෙනම් අන්නේ විදිහටනේ පින්විතනි මේ ලෝකෙ ඉපදුනේ. ඒ ඉපදුන නිසා පින්විතනි හැමතිස්සෙම හොරකමට බලුකමට මේ දේවල් වලට පින්විතනි පුදුම නැඹුරුවක් තියෙනවා මේ හිත. එහෙනම් ඒවට අදාළ දෘෂ්ටි වැටිච්ච ගමන් පින්විතනි පුදුම ආසාවෙන් ඒවා දැහ ගන්නවා පින්විතනි. මේ අසම්මත දේවල් වලට. මේ හිතේ හැටි. මේ මිනිස්සෙක් පුද්ගලයෙක් කරන දේවල් නෙමෙයි පින්විතනි. ඒ හිතේ හැටි. ඊට පස්සේ අර වගේ අසම්මත මොන හරි එකක් තියෙන පොතක් හරි කියවුවා නම් එහෙම නැත්නම් ටෙලි නාට්‍යයක් චිත්‍රපටියක් බැලුවා නම් පින්විතනි හරි ආසයි ඒකට. ඒක තිබිච්ච කරුණු කාරණාවට හරි ආසයි. මම මේ කියන්නේ ප්‍රසිද්ධිය යන්නේවා. ප්‍රසිද්ධිය දැන් ටෙලි නාට්‍ය කියන්නේ ප්‍රසිද්ධිය යන්නේවනේ ඕන කෙනෙකුට බලන්න පුළුවන් වෙන්නේ. තව ටිකක් තියෙනවා පින්විතනි. අසභ්‍ය චිත්‍රපටි කියලා නැත්නම් ඒව අසභ්‍ය ටෙලි නාට්‍යද මොනවද මන් දන්නේ ඒවා. අන්න ඒවා තියෙනවා පින්විතනි. ඒව 18ට වැඩි කියලා තමම කියා ගන්න ඕනේ වෙලාවට. එතන අන්න ඒ දේවල් වල තියෙනවා පින්විතනි ඊළඟට ආයි අර අසම්මත තත්ත්ව. අසම්මත සම්බන්ධතා. ඒ අසම්මත සම්බන්ධතා කියනකොට පින්විතනි කෙනීම පුංචි අම්මයි පුතයි. නිගමන හිතලා බලන්න පින්විතනි. එතකොට සහෝදර සහෝදරියෝ. මේවා සමාජයේ අසම්මත කරලා තියෙන්නේ පින්විතනි අසම්මත දේවල් වලට හරි නැඹුරු. ඊළඟට විශේෂයෙන්ම ගුරුවරු පින්විතනි. මට හිතා ගන්න බෑ පින්විතනි අද මේ ඉන්න ගුරුවරු කොහොමද ඉස්කෝලේ යන්නේ කියලා. ඔබ දන්නේ නැතුණාට ඔබ ගිලිනවා ඇති ඔය ළමයි පින්විතනි. හිතේ. ඒකට හේතුව පින්විතනි ඔය 10 දරායව බලලා පින්විතනි ගුරුවරයා කියලා කියන්නේ පින්විතනි ගුරු දේවෝ භව කියලා තමයි පින්විතනි ඍෂිවරු අපිට කියලා දීලා තියෙන්නේ. මාතෘ දේවෝ භව පීතෘ දේවෝ භව ගුරු දේවෝ භව. එහෙමයි අපිට උගන්වලා තියෙන්නේ ඍෂිවරු පින්විතනි බෝසත්වරු. දෙවියෝ ගානට සලකන්න කියලා පින්විතනි. එතන ගුරුවරයා කියලා කියන්නේ දෙවි කෙනෙක් පින්විතනි. දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් විදිහට තමයි පින්විතනි මේ ගුරුවරයා කියන කෙනාව පිදෙන්න ඕනේ මේ සමාජයේ. නමුත් ඒ ගුරුවරයා ගැන පින්විතනි ටෙලි නාට්‍යයක් යනවා නම් ලස්සන ඇති කතාව. මම දන්නේ නැහැ මෙහෙම ටෙලි නාට්‍ය යනවද කියලා. ඔබ තමයි දන්නේ. හැබැයි යනවා නම් මම මේ ඒව හදපු අයට මොකක් කියනව නෙමෙයි මේ. එහෙම කතාවක් යනවා නම් පින්විතනි ඔබ නිකමන හිතලා බලන්න. ඒ කතාව ඇතුලේ ලස්සන කතාව කියලා ඔබත් හරි ලස්සනයි. හරි ලස්සනට ඒක හදලා තියෙනවා. ඒක ඉතින් ගුරුවරයාට රහසින් පෙම්බැඳි නැත්නම් ගුරුවරයයි ළමයයි රහසින් ප්‍රේම සම්බන්ධතාවයක් අරගෙන යන හැටි. දැන් ඔබ නිකමන හිතලා බලන්න පින්විතනි. දැන් ඔහොම එකක් අපි ලංකාවේ යනවා කියලා නිකන් හිතමු. ලංකාවේ දැන් අනිත් රටවල් නම් කමන්නේ නැහැ කියලා පැත්තකට දාමුකෝ. දැන් මේවා සංස්කෘතියක් තියෙනවානේ පින්විතනි. හරිද මේ සංස්කෘතිය ගැන හරි හරියට කතාත් කරනවානේ පින්විතනි. තමයි අපිට පවා දොස් කියනවානේ පින්විතනි. මේ පැවිදි කරනවා කියන්නේ. එන්න අර සමාජයෙන් අර දහබලු වැඩ කරමින් ජීවත් වෙන දරුවන්ගේ මානසික ශාන්තිය අරගෙන දීලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ අරගෙන දුන්නාට පස්සේ ඒකට දොස් කියනයි ඉන්නේ ඕනේ තරම්. මේ වගේ රටවල් වල පින්විතනි ඔබ නිකමට හිතලා බලන්න එහෙම චිත්‍රපටියක් යනවා නම් හෝ වේවා එහෙම ටෙලි නාට්‍යයක් යනවා නම් හෝ වේවා මොකක් හරි මණ්ඩලයක් තියෙන්න ඕනේ නේද පින්විතනි තියෙනව නේද ඔය දේවල් පින්විතනි හරිද වැරදිද කියලා එළියට දාන්න මම කියන්නේ ඒවැ පින්විතනි ලිංගිකත්වයේ යන්නේ නැතුව ඇති හැබැයි ඒක ගැන යන්නේ නැහැ කියලා පින්විතනි ඒක එළියට දැමීම ඇතුලේ සමාජයට වෙන හානිය කොච්චරද කියලා ඔබ හිතලා බලන්න සමහර 18ට වැඩි ඒවා දාන්න දෙන්නේ නැහැ කියලා කපලා දාන්න ඇති බලධාරීවෝ විසින් මේක බෑ මේක තහනම් කියලා එහෙම කරනවා ඇති. මොකද ඒකේ 18ට වැඩි ඒවා කියලා කොටසක් තියෙනවා. දැන් 18ට නෙමෙයි 3 වසරට වැඩි ඒවා කියලා කපන්න තියෙන ඉස්සරහට.
බලධාරියෝ විසින් ඒ කොටස කපලා දානවා ඇති. නමුත් බලධාරියන්ට තේරෙන්නේ නැහැ නේද පින්වතුනි? අර අසම්මත ප්‍රේම සම්බන්ධය කියන එක. සමාජගත වෙනකොට අසම්මත දේවල් වලට හරි කැමති මේ හිත. මොකද මේ හිත පාපයට නැඹුරු වෙලාමයි ඉපදුනේ මේ මනුස්ස ලෝකෙ මේ හිත ඉපදිලා තියෙන්නේ කියලා. ඔය කොටස තේරෙන්නේ නැති කම නිසා පින්වතුනි. අර අසම්මත ප්‍රේම සම්බන්ධතා හරහා තියෙන මේ දෘෂ්ටි සමාජගත වුණාට පස්සේ පින්වතුනි කාගේ අතිනුත් පින්වතුනි ඔහොම දේවල් වෙනවා. අදටත් පින්වතුනි පිටරට මිනිස්සු මම මේ ලංකාව ගැන මෙහෙම නිකන් කියන්නම් විස්තරයක්. මම කැමති නෑ මේවා කතා කරන්න පින්වතුනි. මොකද ලංකාව නෙමෙයි අපි හැමෝම පින්වතුනි අපි හැමෝම මේ මුළු විශ්වයම පින්වතුනි. මම මේ ලාංකිකයෝ මෙතනට ඇවිල්ලා තියෙන නිසා මම ඔබට කියන්නම් විස්තරය. පිටරට මිනිස්සු බීලු කරනවා පින්වතුනි. විශේෂයෙන් ලංකාවේ ඉන්දියාව වගේ මේ ආසියාතික රටවල ඉන්න මිනිස්සු. ඒ දෙමාපියෝ පාරේ යනකොට පින්වතුනි තාත්තා ඉස්සරහින් යනවා අම්මා පිටිපස්සෙන් යනවා මැද්දේ ළමයි යනවා. කවදාවත් ඒගොල්ලෝ අතර කිසිම ආදරයක් සෙනෙහසක් නැහැ කියලා පින්. ඒ කියන්නේ අම්මා තාත්තා කියන වැඩිහිටියෝ දෙන්න අතර කිසි ආදරයක් සෙනෙහසක් නැහැ. ඒගොල්ලෝ අතින් අල්ලගෙන යන්නේ නැහැ. ඒගොල්ලෝ මෙහෙම බදාගෙන යන්නේ නැහැ පාරේ. එහෙම කියලා විහිළු කරනවා පින්. කිසිම ආදරයක් සෙනෙහසක් නැහැ. අර කතාවද බඳින කාලේ විතරයි තියෙන ඊට පස්සේ නැහැ. නැත්නම් පින්වතුනි ඇත්ත කතාව එක නෙමෙයි. ඇත්ත කතාව එක නෙමෙයි පින්වතුනි. සමහරට ඔබට පුදුමයක් හිතිලා නැද්ද පින්වතුනි කොහොමද මල්ලි හම්බුනේ කියලා? ඔබට පුදුම හිතෙන්නේ නැද්ද කොහොමද නංගි හම්බුනේ කියලා පින්? ඒකට හේතුව ඔබ කවදාකවත් දැකලා නැහැ නේද අම්මා තාත්තා අතින්වත් අල්ලගෙන ඉන්නවා. ඉන්න තාක්කල් ඔබ සියලු දෙනාත් එක්කමයි හිටියේ. ගෙදර හැමෝම අපි හැමෝම එකටමයි හිටියේ. ඒවා කොහොමද උනේ කියලා හිතා ගන්න බැරි. ඒ මට්ටමට පින්වතුනි අපි බොහොම ශිෂ්‍ය සම්පන්න සමාජයක හිටපු මිනිස්සු. මේ කාලේ හිටපු මේ දෙමාපියෝ පින්වතුනි කිසිම අවස්ථාවක දෘෂ්ටියක් දුන්නේ නැහැ තමන්ගේ දරුවන්ට පින්වතුනි. තමන්ගේ දරුවන්ගේ හිතවලට මේ පීඩාවල් ඇතුල් කළේ නැහැ, ඒ දෘෂ්ටි ඇතුල් කළේ නැහැ පින්වතුනි. නමුත් මේ මිනිසුන්ට ඕනෑපාකම් ඕන තරම් තියෙන්නේ නැති පින්වතුනි. මේ මිනිස්සු තරුණ කාලේනේ. මේ ඕනෑපාකම් තිබිලා පින්වතුනි ඒ සියල්ල මැඩපවත්වාගෙන හිටියා පින්වතුනි. කවදාකවත් දරුවෝ ඉස්සරහා ඒ දේවල් කළේ නැහැ පින්වතුනි. මොනවා හරි අතින්වත් ඇල්ලීමක් කියලා එකක් තමයි කළේ නැහැ. ඒතකොට අපිට සමහරට තේරෙන්නේ නැති දෙන්න කිසි ආදරයක් නැහැ. ඒ වගේ අර පිටරට ජෝන් අංකල්ුයි අර නැන්දයි ඇනි ආන්ටි කියලා. ඒ දෙන්න පාර යන්නේත් අත් දෙකෙන් අල්ලගෙන ඒ දෙන්න මහ පාර මැද්දෙත් ඉඹ ගන්නවා ආදි වශයෙන්. හරි ආදරෙන් ඒගොල්ලෝ ඉන්නේ. අපේ අම්මලා තාත්තලා තමයි නිකන් මේ අතින්වත් අල්ලනවා අපි දැකලා නැහැ ආදි වශයෙන්. නැත්නම් එහෙම කළේ නැත්තේ පින්වතුනි අම්මයි තාත්තයි අතින් අල්ලන් ඉන්නවා දැක්කට පස්සේ ගෙදර ඉන්න පුංචි කාටත් හිතෙනවා මාත් එක්ක හොයාගෙන අතින් අල්ල ගන්න ඕනේ කියලා. අන්න ඒක නිසායි පින්වතුනි අය එහෙම කළේ නැත්තේ. ආදරයක් නැතිකම නෙමෙයි. ආදරයක් තියෙනවද නැද්ද කියලා බලන්න පුළුවන් අම්මට එක ටික පොඩ්ඩක් කතා කරලා බලනවා කන අරහව දිනකොට තේරෙන්න එපා ආදරේද නැද්ද කියලා. ඔන්න ඔය විදිහට පින්වතුනි අපේ මිනිස්සු පුළුවන් පුදුම විදිහට දෘෂ්ටි වලින් ආරක්ෂා කරා පින්වතුනි පුංචි අයව තරුණ පරපුර. නමුත් ඔබ ගෙදරට ෆෝන් එකක් ගෙනල්ලා මේ ටීවී එකක් ගෙනල්ලා පින්වතුනි ඔක්කොම නැති කළා දැන්. කරන් දෙයක් නැහැ ඔබට දොස් කියලා වැඩක් නැහැ පින්වතුනි දැන් සමාජය ඕන නැතුව ජීවත් වෙන්න බෑ. මම ඒක කිව්වේ මේක ගන්න දෙයක් නැහැ. මේවා කියන එකත් අපරාධේ. නමුත් අඩුම තරමේ පින්වතුනි ඔබවත් මේවා කියන එක නතර කරන්න. ඒ කියන්නේ දරුවෝ වැරදි කරයි ඉස්සරහට ඇත්ති වෙන්න කරයි. දරුවෝ විතරක් නෙමෙයි දැන් එදා දරුවෝ අද ලොකු වෙලා ඉන්නවා. ඒ වැරදි කරයි ඇති වෙන්න. ඔබට ආරංචි වේ ඕන තරම් අසම්මත ගණේ පින්වතුනි ප්‍රේම සම්බන්ධතාව හෝ වේවා අසභ්‍ය ගණේ දේවල් පින්වතුනි ආරංචි වේ ඕන තරම්. ඔය එකකදීවත් පින්වතුනි ඔබ පුළුවන් නම් මේ දහම ඔබට වැටහෙනවා නම් බින්ද මාත්‍රයක් හරි එයාට විරුද්ධව කතා කරන්න එපා. පුළුවන් නම් එයාගේ හිත හදන්න. මොකද මුළු සමාජයක්ම එකතු වෙලා පින්වතුනි මිනිස්සුන්ව පාගනවා. වැරද්දක් කරන වෙනකම් බලාගෙන ඉන්න පින්වතුනි පාගන්න. ඊළඟ දවසේ ඔබයි ඔය වැරද්ද කරන්නේ පින්වතුනි එදාට ඔබවත් පාගනවා චුරු වෙන්න පින්. සමාජයේ වෛරයෙන් පිරීලා යනවා. ඒ වෛරයෙන් පිරීලා ගිය ගමන් පින්වතුනි සබාදාමට මේක දරන්න බැරි වෙලා පොඩ්ඩක් මෙහෙම වෙනවා. බලන්නේ නැද්ද කියලා? පොඩ්ඩක් මෙහෙම වෙනවා. පරාක්‍රම සමුද්‍රයේ මෝරෙක් හම්බුනේ දාතර ඔබට තේරෙයි.
චුට්ටක් මෙහෙම ඉත දවසට බලා ගන්න. මොකද පින්වතුනි මිනිස්සු වෛරයෙන් පිරීලා යනවා. මේ කාටවත් හිතෙන්නේ නැහැ නේද පින්වතුනි මේ තවත් මම කියන්නේ කමන්නේ නැහැ කියන්නේ අලියෙක් කරපු වැරද්දක් ගැන හැමෝම කතා වෙනවා. පත්තරවලත් දාලා ඔක්කොම කරලා අර අලියා මෙහෙමයි කියලා කතා. කමන්නේ නැහැ කියමුකෝ පින්වතුනි දැන් ස්පීසීස් එකක් විදියට පින්වතුනි දැන් මේ මනුස්ස ගණයානේ. මනුස්ස ගණයාට මනුස්ස ගණයාවත් ඉන්නේ නැහැ අඩුවසරම. මනුස්සයි තත්තයි කියලා එකක් නැහැ. අපි ඔය දහමෙදි කතා කරමු. අඩුම තරමේ පින්වතුනි මනුස්සයන්ට මනුස්සයවත් ඉන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ පින්වතුනි මනුස්සයන්ට මනුස්සයෝ නැති එකනේ. ඇත්තටම කිව්වොත් මිනිස්සයාට නැත්තේම කවුද? මිනිස්සයව පින්වතුනි. ගෙදර ඉන්න බල්ලා ඉන්නවා. ගෙදර ඉන්න බල්ලා කතා. දැන් ඔබ වැරද්දක් කළා කියලා කවදාවත් ගෙදර ඉන්න බල්ලා ඔබ අතහැරලා දාලා යන්නේ නැහැ නේද? නමුත් ඔබගේ ඥාති සමූහරේම අතාරිනවනේ ඔබ. වැරද්දක් කරන්න ඕනේ නැහැ පින්වතුනි. ඔබ හිතුවොත් එහෙනම් මගේ දරුවයි මායි බිරිඳයි තුන් දෙනාත් එක්කම අපි යනවා පැවිදි වෙන්න කියලා පින්වතුනි. අර ඔබගේ ඥාති හිත මිත්‍ර ආදී ඔක්කොම මොකද කරන්නේ? අපි උඹලත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ කියලා අයින් කරනවා. එහෙම වෙච්ච අය ඕනේ තරම් හැබැයි පස්සේ ඇවිදලා ඉතින් ඒ අයත් එකතු වෙනවා මේ බෝඩුවට. මේ වෙන කතා නමුත් අර මුල් කාලේදී පින්වතුනි එහෙම අයින් කරනවා. මේ ලෝකේ තියෙන උතුම්ම දේ කරන්න ගියාමත් එහෙමනම් ඔබගේ අතින් වැරද්දක් වෙච්ච ගමන් පින්වතුනි මුලින්ම ඔබට නැති වෙන්නේ පින්වතුනි ඔබගේ මිනිස්සු. ඒකයි අපි ඔබට කියන්නේ මේ විශේෂයෙන් අම්මලා තාත්තලාට කියන්නේ ඔබගේ දරුවා වැරදි කරනවාමයි ඒකාන්තයෙන්ම කරනවාමයි ආයි කතා දෙකක් නැහැ. ඒ කරපු වෙලාවට පින්වතුනි ඔබ ඉන්න ඕනේ ඔබගේ දරුවත් එක්ක. මොකද ඔබමයි ওই දරුවාට වැරදි කරන්න දේවල් ඔක්කොම කළේ පින්වතුනි. ඔබමයි දෘෂ්ටි දුන්නේ ඔබමයි ෆෝන් එකක් අතට දුන්නේ පින්වතුනි. ඔබ ගෙදර උයා ගන්න ඕනේ කවන්න පොඩි එකක් අතට ෆෝන් එකක් දුන්නා පින්වතුනි. ඒකේ තියෙන්නේ සමහරලාට පින්වතුනි මීයේ පස්සේ ලෝන බලලෙන් යන. මේ මීයේ පස්සේ ලෝන බලලා ගැන තියෙනකොට පින්වතුනි අර බලලට එක එක දේවල් වෙනවා. මීයා කෝචොක් කරනවා මොන හරි දේවල් කර පින්වතුනි. අර බලලට විවිධ දේවල් වෙද්දි පින්වතුනි අර පොඩි එකා උඩ පැන කෑ ගැහුවා ඔබටත් හරි සතුටුයි පින්වතුනි. මගේ දරුවා හරියට hina වෙලා හරියට එන්ජොයි කරනවා ඒක කියලා පින්වතුනි. ඔබ තමයි ඒ දරුවගේ හිතට විස කැව්වේ පින්වතුනි. විපතේදී hinaවටපත් වෙන්න hina වෙන්න තව කෙනෙකුට විපතක් වුණාට පස්සේ hina වෙන්න ඉගන්නේ ඔබ පින්වතුනි. හරිනම් මේ වගේ දේවල් බලලා අඬන්න ඕනේ ඔබගේ දරුවා පින්වතුනි. දීවි ලෝකෙන් ආපු එකක් නම් ඌ අඬයි ඕක දැක පින්වතුනි. අනේ යමේ බලන්නකෝ මේ දෙන්න ගහ ගන්නවනේ යමේ යාළුවා වගේ ඉන්න තිබුණානේ යමේ ඇයි ගහ ගන්නේ යමේ ඇහුවද ඒ මහන් නෑ පින්වතුනි උට hina යනවා ඒක දැක්කට පස්සේ මොකද තව කෙනෙකුට අනතුරක් වෙනකොට hina යනවා ඒකට හේතුව පින්වතුනි හීනමානෙන් ඉන්නේ ඊගෝ මේක දන්නවා මම දරුවා ගැන නෙමෙයි කියන්නේ දරුවා කියලා එකක් නෑ ඔය තියෙන්නේ හිත ඔය හිත හීනමානෙන් තියෙන්නේ පින්වතුනි හීනමානෙන් තියෙන නිසා හැමතිස්සෙම පින්වතුනි තමන් හොඳට ඉඳද්දී අනිත් අයට නරකක් වෙනවා නම් හිතට හරි ජොලියක් එනවා ඒක නිසාම තමයි පින්වතුනි කවුරු හරි වැරද්දක් කළාට පස්සේ අන්න ඒක පින්වතුනි සමාජ මාධ්‍ය හරහා හරි සීඝ්‍රයෙන් යන්නේ පින්වතුනි. කාගේ හරි ඉතින් වැරද්දක් වුණා. මේ වෙලාවට පින්වතුනි මේ කාටවත් සිහියට එන්නේ නැහැ. ඒ වැරද්දක් කරපු දරුවට අම්මා තාත්තා එක්ක ඉන්නවා කියලා. ඒ දරුවා හෝ වේවා කවුරු හරි කෙනෙක් මම දරුවා කියලා කියන්නේ. 10ට අඩුයි කියන එක නෙමෙයි. වැරද්දක් කරපු මිනිස්සයා කියලා ගමු. ඔය වැරද්දක් කරපු මිනිසයාට පින්වතුනි හරි මේ මිනිසයා වැරදි කියලා හිතමු මේ මිනිසයා වැරදි හරි නමුත් මේ මිනිසයාගේ නිර්දෝෂී බිරිඳක් ඉන්නව නේද ස්වාමි පුරුෂයෙක් ඉන්නව නේද මේ මිනිසයා පාරේ බහලා යන්නේ කොහොමද ඊළඟට මේ මිනිසයාට දරුවෝ ඉන්නව දුවෙක් පුතෙක් ඉන්නව නේද පින්වතුනි ඒ දුව පුතා කියන කෙනා පින්වතුනි සමහරට මේ රටේ ජනාධිපතිතුමිය වෙන්න පුළුවන් කෙනෙක් නේද පින්වතුනි නමුත් එතනින්ම කොන්ද කැඩලා යනව නේද පින්වතුනි එතනින්ම කොන්ද කැල්ල යනවානේ. ආයි සමාජයට එන්න බෑනේ කවදාවත්. ඉතින් ඒ දරුවෝ බා කියන්න ඕනේද ඒකට? තාත්තා හරි අම්මා හරි කරපු වැරද්දන්නේ පින්වතුනි තියෙන. ඉතින් ඒ දරුවෝ මොකටද බා කියන්නේ? නමුත් පින්වතුනි අහවලාගේ දරුවෝ කියලා පින්වතුනි හැමම හංවඩු ගහලා විනාශ කරලා දානවා. ඊට පස්සේ වැරද්ද කරපු කෙනාට අම්මා තාත්තා කියලා දෙන්නෙක් ඉන්නවා පින්වතුනි. මේ මිනිස්සු කොහොමද බහැලා යන්නේ? පාරේ බහැලා යන්නේ. අයියලා අක්කලා කියලා පිරිසක් ඉන්නවා. ඥාති කියලා පිරිසක් ඉන්නවා. කාටවත් පාරේ බහැලා යන්න බැරි වෙනවා. එතන ඔබට එනවා පින්වතුනි වීඩියෝ එකක්. කාගේ හරි කරපු වැරද්දක් එක එන වීඩියෝ එකක් එනවා.
ඔබ ඕක ෂෙයා කරන්න කලින් පින්වතුනි ඔන්න ඔය ටික හිතලා බලන්න. ඔබ ඒ කරන්නේ පින්වතුනි මේ සමාජයේ වෛරය පතුරවන එක. ඔබට මහ පුදුම පවක් සිද්ධ වෙන්නේ පින්වතුනි. ඔබට සබාධමයෙන් හම්බ වෙනවා හොඳට. මම ඔබට කියලා මේ ඔබට නෙමෙයි කියන්නේ ඔබට. මේක කවදාරි අහන හැමෝටම පින්වතුනි. මේ සමාජයේ බොහොම වැදගත් මිනිස්සු බිහි වෙන්න තියෙන අවස්ථාවල ඔය නැති වෙන්නේ පින්වතුනි. අපි දන්නේ නැහැ දුව දරුවෝ කියන්නේ කොහොම කොතනින් මතුවෙන්න හදන කෙනෙක්ද කියලා අපි දන්නේ නැහැ. නැවත අර අම්මා තාත්තා කරපු වැරද්දක් හෝ වේවා අයියා කරපු වැරද්දක් හෝ වේවා. ඒකට පින්වතුනි එයාගේ වටේ මොකද අපි පවුලක් එක්ක ජීවත් වෙන්න හැමතිස්සෙම. අද ඔබ කොච්චර බයෙන්ද ඉන්නවනේ පින්වතුනි. ඔබගේ නංගි මොන හරි වැරද්දක් කළොත් මොකද කරන්නේ? ඒතර වැඩේ තියෙන්නේ පින්වතුනි ඔබගේ නංගි වැරද්දක් කළොත් ගමන් මුලින්ම එරෙහි වෙන්නේ කවුද? ගොඩක් දුරට මුලින්ම එරෙහි වෙන්නේ ඔබ පින්වතුනි. ඒකට හේතුව ඔබව රැක ගන්න ඕනේනේ සමාජයෙන්. ඒක නිසා ඔබ සමාජයට ගිහිල්ලා ඔබ කියනවා මොකද? ඔය කණි ගෑණි ඔහොමම තමයි. ඔබ බයින්න පටන් ගන්නවා. ඔබ තමයි මුලින්ම ඔබ නෙමෙයි ඔබ මුලින්ම බයින්න පටන් ගන්නවා. මොකද ඔබ මුලින්ම බයිනකොට පින්වතුනි දැන් සමාජයාගේ පැත්තේ ඔබ ඉන්නේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. ඔබ මේ නංගි තමයි. නංගි කියලා එකක් නැහැ මට. වැරද්ද කළා නම් වැරද්ද තමයි. මම තමයි ඔකේ මුලින්ම හිරේට දාන්නේ. ආදි වශයෙන් ඔබ ওই ටික කියලා පින්වතුනි ඔබ තමයි මුලින්ම තමන්ගේ මනුස්සයට විරුද්ධ වෙන්නේ. ඒකම නිදලා බලන්න පින්වතුනි. ඔය පොඩි වැරද්දක් වුණාට පස්සේ සමාජෙ පොඩි හෝ වේවා ලොකු හෝ වේවා අපි දන්නේ නැහැ වැරද්ද ප්‍රමාණය මොකක්ද කියලා. ඒක තම තමන්ට දැනන විදියන්නේ. වැරද්ද ප්‍රමාණය මොක වුණත් පින්වතුනි අන්තිමට මිනිස්සුන්ට වෙන්නේ සියදි විනාශා ගන්න නේද? එතකොට නිකන් හරියට පින්වතුනි මරණ දඬුවමේ ක්‍රියාත්මක වුණා වගේ නේද? දැන් ලංකාවේ මරණ දඬුවමේ ක්‍රියාත්මක කරන්න ගිහලා මැරෙන්න හැදුවේ පින්වතුනි මිනිස්සු. මරණ දඬුවමේ ක්‍රියාත්මක කරන්න හොඳ නැහැ. මොකද මේ පැත්තක ඉන්න උගත්තු ටිකක් අපාගත වෙනවා නිකන් අපරාධේ. මොකද ඒවට අස්සම් කරන්න ඕනේ මේ ඉගෙනගත්ත මිනිස්සුනේ. අපරාධේ. ඒක නිසා මරණ දඬුවමේ ක්‍රියාත්මක කරන්න හොඳ නැහැ. නමුත් පින්වතුනි දැන් මරණ දඬුවමේ අකමැති වෙලා බොහෝ පිරිසක් කතා කළානේ. ඉතින් මරණ දඬුවමේම නෙමෙයිද ඔය අන්තිමට ආයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මානසිකව වද හිංසාවට ලක් කරලා පින්වතුනි මේ මනුස්සයාට සියදි නසා ගන්න තැනට අරන් යනවානේ. ඒකයි පින්වතුනි ඔබ හැමතිස්සෙම මේවා ගැන ටිකක් අවධානයෙන් ඉන්න. ඔබ කරන කියන දේවල් හරහා පින්වතුනි ලොකු පිරිසකට හානි වෙනවා නම් ඔබට කවදාවත් වගතුවක් වෙන්නේ නැහැ පින්වතුනි. ඔය සමාජ මාධ්‍ය කියන ඒවා හසුරුවද්දී බොහොම පරිස්සමෙන් හසුරවන්න පින්වතුනි. මට කියන්න බෑ ඔබගේ දරුවන්ට සමාජ මාධ්‍ය හසුරවන්න දෙන්න එපා කියලා. එතන ආයේ ඒකුණුත් එල්ලිලා මැරෙනවා ඊට පස්සේ. මට තේරෙන්නේ නැහැ මේක හදන්නේ කොහොමද කියලා. මම මේ කියන්නේ අනේ මෙහෙ ගේන්න කියලා නම් නෙමෙයි පින්වතුනි. ඕනේ ඔබ තියාගන්න. පුළුවන් නම් ඔය මොනා හරි කියා මෙහෙ ඉන්න අය අරයි යන්න. මොකද මේ සමාජ දිහා දැක්කට පස්සේ පින්වතුනි හරි අමාරුයි. හරිම අමාරුයි. මනුස්ස වර්ගයාට එරෙහිව කටයුතු කරද්දී පින්වතුනි කොහොමද මනුස්ස වර්ගයාව බේරගන්නේ? අර තනිකර දෘෂ්ටි දීලා තියෙන්නේ පින්වතුනි. ඒ දෘෂ්ටි දීලා ඔලු විකාර කරලා තියෙන්නේ පින්වතුනි මිනිස්සු හැමෝගෙම. ඒක නිසා මේවා ගැන පොඩ්ඩක් ඔබ අවධානයෙන් ඉන්න පින්වතුනි. ඒක මොකද ඔබටත් දරුවෝ ඉන්නවා ඔබටත් වැරදි කරන ගණේ පිරිස ඉන්නවා ඔබ ගාව. ඔබ තමයි පරිණතම වැරදි කරන්න පුළුවන් කෙනා. එතනින් එහාට පින්වතුනි ඔබ ඉන්නවා ඔබගේ ස්වාමි පුරුෂයා බිරිඳ ඉන්නවා ඔය ආදි වශයෙන් පින්වතුනි ලොකු පිරිසක් ඔබගේ වටේ ඉන්න ඔය කවුරු හරි පින්වතුනි වැරදි කරන්න පුළුවන්. ඔබ එදාට ලෑස්ති වෙන්න. මේ වැරද්දක් කළා සමාජ මාධ්‍යයක ගිය ගමන් පින්වතුනි. ඔබ එදාට ලෑස්ති වෙන්න පින්වතුනි ඒකට විඳවන්න. මොකද මුළු සමාජෙම එරෙහි වෙනවා ඔබට පින්වතුනි සමාජෙම එරෙහි වෙලා ඔබට විවිධාකාර දේවල් කියනවා. ඒක නම් ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා ආයි දෙකක් නැහැ. ඔලු පිරිලා කුණු වෙලා තියෙන පින්වතුනි ඔලු.
ඒක නිසා පින්විතනේ ඔය හොඳට බලන්න දරුවන්ට දෘෂ්ටි වෙන පාරවල් තියෙනවා නම් ඔබට දෘෂ්ටි වෙන පාරවල් තියෙනවා නම් අන්න ඒවට එරියව පුළුවන් නම් නැගී හිටින්න. ඔබ නෝ නැගී හිටින්න යන්න දෙයක් නැහැ. ඔන්න ඔය නිවන කරගන්න පින්විතනේ. මම කියන්නේ අරවට නැගී හිටින්න අයට මම ඉල්ලන්නේ. දැන් ඔබ ඒවට නැගී හිටින්නේ නැත්නම් ඕක අල්ලලා දාලා ඔබ නිවන කරගන්න. ඒකයි පින්විතනේ මම ඔබට කියන්නේ මට නම් මේ සමාජය හදන්න බින්දු මාත්‍රයක්වත් ඕනේ නැහැ. මට ඕනේ පින්විතනේ මෙතන මේ කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා නිවන කරගන්න. මට මේ තාම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පින්විතනේ නිවන කරන්න පුළුවන් කවුද බැරි කවුද කියලා මට තාම තේරෙන්නේ නැහැ නේ පින්විතනේ. ඔන්න ඕක තේරුම් ගත්තා නම් පින්විතනේ අවංක කතාව තමයි පින්විතනේ. මං නම් පල්ලෙහාට බණ කියන්නේ නැහැ පින්විතනේ. මම පණිවිඩයක් කියනවා අන්නරයට එන්න කියන්න කියලා පින්විතනේ. එච්චරයි. එහෙනම් මේ ආරාම මොකුත් නැහැ පින්විතනේ. මොකද මගේ තියෙන එකම බලාපොරොත්තුව තමයි පින්විතනේ නිවන කර ගැනීම මට ඕනේ නිවන කරගන්නට උදව් කරන්න විතරයි. මොකද අනිත් එකට උදව් කරලා වැඩක් නැහැ පින්විතනේ. හොද මඩේ දාන එකෙන් කිසිම තේරුමක් ඇති එකක් නෙමෙයි කිසිම ඵලයක් ඇති වැඩක් නෙමෙයි. මේ කොච්චර ඔබට කතා කරලා ගියත් පින්විතනේ ඔබ එළියට යනකොට මේ යන්නේ ෆෝන් එකත් මෙහෙම කරනම් පින්විතනේ. ඕකේ තියෙන දෘෂ්ටි ටික ඔක්කොම ඔබ ඔළුවට එනවා නම් පින්විතනේ. ඔය දෘෂ්ටි එකක් ආපහු යන්නේ නැහැ මතක තියාගන්න. ඔක්කොම ඇතුලේ රැඳෙනවා පින්විතනේ. ඒව රැඳුණාට පස්සේ පින්විතනේ එක්තරා අවස්ථාවක් එනවා ඒ දෘෂ්ටියෙන් ප්‍රයෝජනයක් තියෙන ඒ දෘෂ්ටිය මල්පල ගැනීමලා එන පින්විතනේ ඒකට අනුව හිතක් ගොඩ නැගෙනවා ඒකට අනුව දේවල් වෙනවා ඊට පස්සේ ඒවට අනුව දේවල් වෙනකොට පින්විතනේ කවුරුත් අර දීප දෘෂ්ටිය ගැන කතා කරන්නේ නැහැ පින්විතනේ එතනින් එහාට කරන්නේ අර සත්‍යයක පේනවනේ දැන් ඒ සත්‍යය වල්ලගෙන පින්විතනේ කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරනවා සත්‍යයට ඒකයි තියෙන්නේ. ඉතින් බේරන්න බෑ ඉතින් කොහොමද බේරන්නේ? දෘෂ්ටි දෙන එක නතර කරන්න බේරලා දෙන්න. දෘෂ්ටි දුන්නාට පස්සේ පින්විතනේ අනිත් එක නතර කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. දෘෂ්ටි තියන අය ගැන දැන් අපි ඒකයි මම ඔබට කිව්වේ. මම කියන්නේ දැන් සමාජයේ විවිධ අවස්ථාවලදී විවිධ කරුණු කාරණා ඔබට එනවා පින්විතනේ. අසම්මත ගණයේ දේවල් මොන හරි අසම්මත තත්ත්වෙන්ද. සම්මත තත්ත්වේ වුණා නම් කවුරුත් ප්‍රශ්නයක් නැහැ නේ. අසම්මත ගණයේ දේවල් ඕනේ තරම් එනවා පින්. සමහර ඉස්කෝල අල්ලගෙන එනවා. මම දැන් මම කවුරුන් ළඟද කිව්වා මේ ළඟදී මේ ඉස්කෝලයක් අල්ලගෙන මේ දවස්වල පොඩි වැඩ පිළිවෙලක් යනවා. ඉස්කෝල නම් ප්‍රශ්නයක් නැහැ පින්විතනේ. මොකද ඒවා රිසල්ට්ස් පෙන්නපු ගමන් මොකද කරන්නේ? අම්මා තාත්තවත් විකුණලා පින්විතනේ ඒවා ළඟින් ගෙවල් අරගෙන මිනිස්සු ඒක කරගන්නවා. ඉස්කෝල වලටම හුත් වෙන්නේ නැහැ ඔය. මට තියෙන ප්‍රශ්නේ ඉස්කෝල ගැන නෙමෙයි පින්විතනේ. ඒවට නතු වෙච්ච කවුරු හරි ඉන්නවා නම් පින්විතනේ. වික්ටිම්ස්ලා වෙච්ච අය පින්විතනේ. අන්න ඒ අය ගැන තමයි මට තියෙන එකම ගැටලුව තියෙන්නේ. මොකද ඒ අයට ඒ தත්ත්වය උදා වුණේ පින්විතනේ මේ සමාජයේ තියෙන මේ දෘෂ්ටි නිසා. නමුත් අද ඒව කාටවත් පේන්නේ නැහැ පින්විතනේ. ඒ දෘෂ්ටි නිසා මේ දේවල් වෙන්නේ කියලා කාටවත් පේන්නේ නැහැ පින්විතනේ. ඕනේ මොකුත් නැහැ ආයි දැන් ගත්ත අරගෙන පල්ල පොලේ ගහන්නම තමයි හිතෙන්නේ හැමෝටම. ඒ කාටවත් හිතෙන්නේ නැහැ පින්විතනේ. ඒවට ලක් වෙච්ච මිනිස්සු, ඒ වගේ මේ මිනිස්සුන්ගේ ඉන්න වටපිටාවේ ජීවත් වෙන කවුරුහරි ඥාති හිත මිත්‍රාදී පිරිස පින්විතනේ ඒ අයට මොනවද වෙන්නේ කියලා. එහෙනම් ඔබගේ හිතේ සමහරට ඔය දේවල් ඇහුවට පස්සේ පින්විතනේ සමහරට ඔබගේ හිතෙත් එන්නේ නැති මුන් පේනවාද මුන් කරන අමන වැඩ ආදී වශයෙන්. නෑ ඒ කියන එක වැරදි. මුන් කරන අමන වැඩ කියලා නෙමෙයි කියන්න ඕනේ පින්විතනේ. ඔබ බලපු චිත්‍රපටියක් තියෙනවා නම් ටෙලි නාට්‍යයක් තියෙනවා නම් අසම්මත ගණයේ දේවල් තියෙන විශේෂ ඒවත් තියෙනවමනේ පින්විතනේ. අනිවාර්යෙන් ඔබ ඒක දන්නවනේ. අන්න ඒවට ඔය කතාව කියන්නේ පින්විතනේ. මුන් මේ කරන අමන වැඩ නිසා අහිංසකයෝ කොච්චර දුක් විඳිනවද කියලා. ඇයි ඔබ මූලයට මොහොත් කරන්නේ නැතුව පින්විතනේ ඒකෙන් ලැබිච්ච ඵලයට දොස් කිය ඉන්නේ. ඔය අපිට පේන්නේ ඵලය. ඔය අහුවෙච්ච ඒවා විතරයි පින්විතනේ. අහු නොවි දින ඕවා තියෙන කෝනේ තරම් තියෙනවා. කෝටි ගණන් තියෙනවා. ඕනේ තරම්. ඔය තාම අහුවෙලා නැතුව විතරයි පින්විතනේ. අසම්මත දේවල්. ඒවා ඉතින් මේ රටවල් වලට අසම්මතයි පින්විතනේ.
තව සමහර රටවල එහෙම ලොකු අසම්මතකමක් නැහැ පින්වතුනි. ඉතින් අන්නේ විදිහට පින්වතුනි දෘෂ්ටි වලට ඇවිදilla දෘෂ්ටි වලින් විකෘති වෙලා ඉන්නේ හැම කෙනාම පින්වතුනි. මන්දිකම හිතලා බලන්න. ඔබ කවදාකවත් පින්වතුනි ඒ ඵලලාභියාට කිසි දෙයක් කියන්නේ නැහැ. ඔබ තාම ඵලලාභියෙක් පේනව ඇතිනේ. ඵලයක් හැරෙන්න ඵලලාභියෙකුත් පේනව ඇති සමහරවිට. සමහරවිට නෙමෙයි ගොඩක් දුරට. එතකොට පින්වතුනි ඒ ඵලලාභියා ඔබ දැක්කද? මේ ඵලලාභියාට දොස් කියන්න එපා පින්වතුනි. ඒ ඵලලාභියාට මේ වෙලාවේ ඉන්නේ ඔබ විතරයි. ඔය යමක්කමක් මේ දේශනාවක්වත් අඩුම තරමේ අහන්න පිනක් තියෙන මිනිස්සෙක් විතරයි පින්වතුනි. මේ මිනිස්සට ඉන්නේ සමහරට gedara මිනිස්සුත් නැහැ. නැත්නම් මොකටද පින්වතුනි මට ඔබ කියන්නේ නැත්නම් එල්ලෙන්නේ ඇයි? ඔබගේ දරුවෙක් වැරද්දක් කළාම එල්ලෙන්නේ ඇයි පින්වතුනි? මොන වැරද්ද කළාත් මට මගේ අම්මා තාත්තා ඉන්නවා කියන ශක්තිය තියෙනවා නම් දරුවට. අනුසරේ ඔබ ඒක දීලා තියන්න පින්වතුනි. ඔබනේ අර දරුණු දෘෂ්ටි දුන්නේ ළමයාට පොඩි කාලේ ඉඳලම. එහෙනම් දැන් මේ දෘෂ්ටියක් දීලා තියන්න. පුතේ ඕනේ දෙයකට අම්මා තාත්තා ඉන්නවා. මිනි මරලාවත් වරෙන් අපි ගාව. දරුවෙක් හම්බෙන්න හිටියත් මරෙන් අපි ගාවට පුතේ. උඹට අපි ඉන්න ඕන වෙලා. ඔබ ඉතින් සමාජයට කොකා පෙන්න හිටියා නම් පින්වතුනි ඒ වෙලාවට ඉතින් ඔබත් දරුවට විරුද්ධයි. මොකද හේතුව ඔබ කොකා පෙන්නපු එකට දැන් සමාජය ඔබට පේනවනේ කොක්කු දෙන්නේ. ඒකයි වැඩේ වෙලා තියෙන්නේ පින්වතුනි. ගොඩක්ම වෙලා තියෙන්නේ ඔබ මේ සමාජෙ මුදුන් එන්න හදනවා පින්වතුනි. අනිත් අයට ගරහ අනිත් අයට වඩා ලොකුවට උඩුමිලා ඉදිමිලා ඉන්න හදනවා. ඔය ඉදිමිලා ඉන්න හදන වාරයක් ගානේ අනිත් අය පීඩාවටපත් වෙනවා. ඔබ නිකන් ලොකුකම පාන්න හදන හැම වෙලාවකම අනිත් අය පීඩාවටපත් වෙනවා. ඒ පීඩාවටපත් වෙන හැම වෙලාවකම අනිත් අය බලාගෙන ඉන්නේ පින්වතුනි ඔබගේ පොඩි හරි ඇදයක් අහු වෙනකන් දෙන්නම් ඔබට කියලා. ඒකයි සමහර දරුවෝ පැවිදි වෙනකොට පින්වතුනි අම්මලා තාත්තලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි කොහොමද සමාජයට මුහුණ දෙන්නේ කියලා. දැන් කල්පනා කරලා බලන්න. සමහර දරුවන්ව පිට රටකට යවන්න හෝ වේවා අධ්‍යාපනයක් කරවන්න හෝ ලොකුවට පින්වතුනි ලංකාවේ පළවෙනියා වෙච්ච ළමයා අපි හිතමු. ඒ ලෙවල් වලින් ලංකාවේ පළවෙනියා වුණා. ඊට පස්සේ අම්මා තාත්තා මොකද කළේ පින්වතුනි? ඔක්කොටම ආයි කෑග් ගගහ කිව්වේ අපේ ළමයි මෙහෙමයි අපේ ළමයි මෙහෙමයි. ඊට පස්සේ ඒක යුනිවර්සිටි යනකොට දහම හම්බ වෙනවා. හම්බෙලා පින්වතුනි ඒකට හිතනවා පැවිදි වෙන්න ඕනේ. ඒක පැවිදි වෙනකොට පින්වතුනි අර අම්මලා තාත්තලා දැන් කොහොමද සමාජයට මුහුණ දෙන්නේ? ඇතනේ නම් කතාව. මොකද හේතුව අර මෙච්චර කල් කොකා පෙන්නුවා සමාජයට පින්වතුනි දැන් සමාජය විසින් තනිකරම පහර ගහන්න පටන් ගන්නවා පින්වතුනි අර අම්මට තාත්තා. සහ සමාජයට දැන් මුහුණ දෙන්න බෑ. මොකද ළමයා ඉස්සරහට දාගෙන ලොකුකම පෑවේ. මම ඔබට කියන්නේ ඒකයි පින්වතුනි ඔබට හම්බ වෙච්ච ජීවිතේ ජීවත් වෙන්න පින්වතුනි සමාජයට ලොකුකම් පාන්න නෙමෙයි ඔබට ජීවිතයක් හම්බුනේ. කාටවත් පෙන්වන්න නෙමෙයි ජීවිතයක් හම්බුනේ. ඔය ජීවිතේ හොඳට විඳින්න පින්වතුනි. ඔබට හම්බෙච්ච ජීවිතේ බත් ටිකක් කන්න වෙලාවට හොඳට බත් ටිකක් කන්න. එහා ගෙදර කා මොනවද කන්නේ? ඕක බලන්නේ ඇයි? පින්වතුනි ඔය තරංගේ වැඩක් නැහැ. ඔය තරංගේ අතහැරලා දාන්න. ඔබ ඔබගේ ජීවිතේ බොහොම සුන්දර විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන. ඒකට තමයි මේ ධහම තියෙන්නේ පින්වතුනි. ඒකයි ඔබට කියන්නේ පින්වතුනි අපිට මේ භාග්‍යතුන් වහන්සේගෙන් ලැබිච්ච දේ පින්වතුනි ලෝකයා මොනවා කළත් අපි බොහොම සුන්දර ජීවිතයක් ගත කරනවා. මොකද ලෝකයා කරන දේත් එක්ක පින්වතුනි මෙතන කම්පා වෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. ඇයි සමාජයට පේන ජීවත් වෙන්නේ? ඔබට ජීවිතයක් හම්බෙලා තියෙනවා. බොහොම සොඳුරු ජීවිතයක් ඔබ පින්වතුනි. දැන් මට කියන්න පුළුවන් මේක බොහොම සොඳුරු ජීවිතයක් අපිට මේ හම්බෙලා තියෙන්නේ කියලා පින්වතුනි. නමුත් ඔබ කියන එකට අපාය කියලා. මේ බොහොම සොඳුරු ජීවිතයක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මේ සොඳුරු ජීවිතෙන් ඵල ප්‍රයෝජනයක් ගන්න පින්වතුනි. ඒ ඵල ප්‍රයෝජනය ගන්න විදිහක් නැහැ පින්වතුනි. එහා ගෙදර එක මොකද්ද කරගෙන ඉන්නේ කියලා පින්වතුනි අර මේක දානවනේ. එහෙනම් සමාජයට අර කොකා පෙන්වන්න ගිහිල්ලා පින්වතුනි මහා ලොකු අනතුරක් ඔය කරගන්න අනිත් පැත්තෙන්. හේතුව පින්වතුනි අන්තිමට ඔබගේ දරුවට ඔබවත් නැහැ. මේවා හැමතිස්සෙම ඔළුවට දාලා තියාගන්න පින්වතුනි. ඔබට ඔබගේ දරුවයි වටින්න පින්වතුනි දරුවගේ රිසල්ට්ස් නෙමෙයි. ඒ නිසා විභාගයට යන දරුවට කියන්න පුතේ ඔබ මොන රිසල්ට් එකක් ගත්තත් ඔබ මගේ දරුවා. රිසල්ට් එක මොකක්ද කියන එක අපිට වැඩක් නැහැ පුතේ ඔබ මගේ දරුවා. ඒක නිසා කිසිම කන්ඩිෂන් එකක් නැතුව ඔබ මගේ දරුවා. ඔන්න ඔය තැන කියලා තියන්න පින්වතුනි තමන්ගේ දරුවාට. ඔබ බඩක් උස්සගෙන වරෙන් ගෙදර කිසි ගැටලුවක් නැහැ කියලා.
ඔබට අපි ඉන්නවා කියලා. අන්න ඒක කියන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න දෙමාපියෝ පින්වතුනි. නැත්තම් මං අහන්නේ පින්වතුනි ඒ දරුවන්ට තියෙන දරුවගේවත් ඒ මිනිසුන්ට තියෙන පිළිසරණ මොකක්ද? හැමෝම එකතු වෙලා වැරද්දට පොළඹවනවා වැරද්ද කරා අන්න වැරද්ද කළා කියලා හැමෝම එකතු වෙලා ඒ හං අඩු ගහනවා ඊට පස්සේ. අද මේ පුංචි දරුවෙක් කවුරු දරුවෙක් අපි දැන් අවුරුදු 20ක 30ක හරි ගමන්නේ 25ට අඩු හරි ගමන්නේ දරුවෙක් මොනවා හරි වැරද්දක් කළා. ප්‍රේම සම්බන්ධයක වැරද්දක් කළා අපි මොනවා හරි දෙයක සමාජ සම්මතන අනුව වැරද්දක් කළා. ඒ වැරද්දට වග කියන්න ඕනේ නැද්ද පින්වතුනි? ඒ දරුවා ඉස්කෝලේ යනකොට පාරේ අතින් අල්ලන් ගිය නෝන්ලා මහත්තයෝ. බස් එකේ යනකොට බස් එකේ පෙම් මුල්ලේ හිටපු ජෝඩු. මම බස් එකේ පෙම් මුල්ල තිබ්බ දැන් නම් පෙම් මුල්ලක් දන්න ඒකත් වහලා වෙනම බොක්ස් මුල්ලක් කරලාත් දන්නේ නැහැ. මම දැන් වැඩි හිටියා නම් පෙම් මුල්ල දන්නේ නැද්ද? අනිත් අය පෙම් මුල්ල නෙමෙයි දන්නේ වෙන මුල්ල. දැන් ඔබ කල්පනා කරලා බලන්න නේද? අර පොඩි එකා බස් එකේ යනකොට පෙම්මුදලේ පෙම් මුල්ල පෙම් කියලා කියලා හිටියා දෙන්නේ පෙම්මුදලේ ඒ දෙන්න වක් කියන්න ඕනේ නැද්ද මේ පොඩි එකා අද කරපු වැරද්දට? අර පාරේ ඔළුව දාගෙන ඒක අර පාරේ සිරිනවනම යනකොට දෙන්නේ අතින් අල්ලලා යනවා ඒක වක් කියන්න ඕනේ නැද්ද? විහාර මහදේවී පාකයකට ගියා අර බෝට්ටු පදින්න කියලා එහා පැත්තේ වෙන දේවල් දැක්ක ඊට පස්සේ. එතන ඒ හැමෝම වක් කියන්න ඕනේ නැද්ද? එහෙනම් මේ සමස්ත සමාජයෙන් වක් කියන්න ඕනේ නැන්නේ පෙම්මුදලේ අර දරුවගේ අතින් වැරද්දක් වෙනකොට. මම මොන දරුවගේ අතින් හරි කමන්නේ වැරද්දක් වෙනකොට මේ සමස්ත සමාජයෙන් වක් කියන්නේ. මේ රට චිත්‍රපටි ගෙන්නුවේ කවුද පෙන්නේ? ඒ චිත්‍රපටි ගෙන්නුවේ මම දෙයියෝ ගෙනත් දුන්නේ නැහැ චිත්‍රපටි. එලියන්ස්ලා ගෙනාවේ නැහැ චිත්‍රපටි. මේ රටේ ඉන්න මිනිස්සු චිත්‍රපටි ගෙනාවේ මේ රටට පෙන්නේ. ඒ චිත්‍රපටියක් ගේනකොට බැලුවද හිතලා බැලුවද මේ චිත්‍රපටි බැලුවට පස්සේ මේ රටේ ඉන්න අහිංසක දරුවන්ට මොකද්ද වෙන්නේ කියලා? ඔබේ ගෙදරට ඉන්ටර්නෙට් ගන්නකොට ඔබ හිතුවද පෙන්නේ ඔහොම එකක් ගැන? ඒකයි මම කියන්නේ පිටුතුනේ මේ සමස්ත සමාජෙම එකතු වෙලා මේ අහිංසක දරුවන්ව මේ තැනට දාලා තියෙන පිටුතුනේ. දරුවෝ හේවත් වැඩි හිටියෝ හේවත් කාවහර කමන්නේ. ඒ ඔක්කොම පිටුතුනේ වැරද්දට පොරඹවලා තියෙන පිටුතුනේ. මේ සමාජය විසින්. එහෙනම් ඒ සමාජෙනේ මේකට වක් කියන්න ඕනේ. ඒ සමාජය විරුද්ධව කතා කරන්නේ. ඒකයි මම කියන්නේ අඩුම තරමේ පිටුතුනේ ඔබවත් මේවා තේරුම් අරගෙන කාගේද තියෙන වැරද්දක් වුණාට පස්සේ පිටුතුනේ ඒකට පොඩ්ඩක් ලං වෙලා ඒකගේ තියෙන වැරද්ද හදලා ඒකව සමාජයට ගන්න. ඒ මනුස්සයාට ශක්තිය දෙන්න පින්වතුනි නැත්නම් අපරාධේ පින්වතුනි මේ කයක් ඇසුරු කරගෙන මනුස්ස හිතක් හැදෙන්නේ. ওই මනුස්ස හිතට නිවන් දකින්න පුළුවන් පින්. ඔය හිත දෘෂ්ටි ගන්න පුළුවන් හිතක් පින්වතුනි. ඔකට පුළුවන්. ඔය දෘෂ්ටි වෙනස් කරගෙන තියෙන ඒවා අයින් කරලා හොඳ දෘෂ්ටි දාගෙන පින්වතුනි බොහෝම යහපතකට යන්න. ඒකට නිස්කාරණේ මැරෙන්න දෙන්න එපා පින්වතුනි. ඔය දේවල් හැම එකකින්ම පින්වතුනි ඔබ ගන්න අදිස්ථානයක්. එච්චරයි තියෙන්නේ ඔබ ගන්න අදිස්ථානයක්. ඔබගේ දරුවට කිසිම කන්ඩිෂන් එකක් නැතුව ඔබ ආදරය කරනවා. මොකද දරුවා කියන කන්ඩිෂන් එක මැද. දරුවා කියලා කන්ඩිෂන් එකක් දාගෙන දෙන්න දරුවා හින්දා මං ආදරේ උඹට හරි. ඊට වඩා කන්ඩිෂන් දාන්න එපා පින්වතුනි. මොකද ඔය දරුවෝ වැරදි මේ වෙනකොට වැරදි කරනවා අහුුන්නේ නැහැ තාම. වැරදි කරනවා. ආයි කතා දෙකක් නැහැ කරනවා. එහෙම කරන්නේ නැත්නම් පින්වතුනි ඔබ පොඩ්ඩක් දරුවා ගිහිල්ලා ડોක්ටර් කෙනෙකුට පෙන්නන්න ඕනේ. මොකක් හෝ ප්‍රශ්නයක් තියෙනවා ළමයට. නැත්තම් ළමයා වැරදි කරනවා. ආයෙ දෙකක් නෑ කරනවා. ඔය ළඟ එහා පැත්තේ ඉන්න දරුවා කරනවා වැරදි. එහෙම නැති අහම්බෙන් එක දරුවෙක් දෙන්නෙක් ඉන්නවා පින්වතුනි. මගේ ජීවිතේ බොහොම අහම්බෙන් හම්බ වෙලා තියෙනවා එහෙම දරුවෝ. නැත්තම් මම මේ ඇවරේජ් එක කියන්නේ ඇවරේජ් දරුවා වැරදි කරනවා. වැරදි කරන්න හේතුව තමයි මේ සමාජය. සමාජයේ වල දෘෂ්ටි දාලා තියෙන්නේ. ළමයි කුපිත වෙලා ඉන්නේ පෙඟ. මේ යම් දවසකට කලින් පෙඟතුනේ අපි එක්තරා මේ ෆාම් එකක් බැලුවා පෙඟතුනේ යම් ගමනක් ගිය වෙලාවක ඒ ෆාම් එකේ අපි දැක්කා කියන්නේ හරක් ඉන්න තැනක් පෙඟතුනේ. ඒකේ අපි දැක්කා එළදෙන්න ඉන්නවා 200 ගාණක් පෙඟතුනේ. ඒකේ ඉස්සරහා ඒකේ ඉන්නවා පෙඟතුනේ පට්ටි ගොනා කියන එක. අර අපි හැමදෙස්සෙම කියන්නේ වෙනදනේ. පට්ටිගොන. වේදනේ හරියට මේ එළදෙන්නු ඉන්න ඉස්සරහා මෙහෙම එළදෙන්නු ඉන්න එක මෙහෙම තියෙනවා. පට්ටිගොන මෙන්න මේක ඉන්නවා.
කූඩුවේ දාලා ඉන්න මෙන්න මෙච්චර විතර කූඩුවක කූඩුවෙන් එකයි වෙනතන මම හිතන අපේ ඔළුවට විතර උසයි මම හිතන අපේ අඩුම තරමේ මේ ඔරුව ඉස්සරටවත් උසයි වෙන. එන උරුගේ ලේසියෙම ඔළුව ලේව කන්න පුළුවන් උට වෙන අපේ. අනේ බොහොම සද්දන්ත ගනේ ඔය ඉන්නවා පෙන්වදනේ මෙහෙම අඳින්නද? හැබැයි එහෙම නෙමෙයි මෙහෙම බලාගෙන ඉන්න පෙන්වත. එහෙම මට තේරෙන්නේ නැහැ චිත්‍ර අඳින්න. නම ඉන්නවා කොහමද? එතකොට පෙන්වතනේ මේ ඔක්කොම මේ ඉන්න වැසියෝ ඉන්න පෙන්වතනේ. ඔක්කොම වැසියෝ. එතකොට මේ වැසියන්ගේ පෙන්වතනේ අර හෝමෝන එන වැසියෝ ගොඩාක් ඉන්නවා මෙතන පෙන්වතනේ. මොකද මේ හෝමෝනේ එනකොට පෙන්වත මොන හරි ඒ කිමිකල් එක ස්‍රාව වෙනකොට පෙන්වත ඉන්න බෑ මොට. මුක් කෑ ගහනවා පෙන්වත. අරක වහලා තින්නේ මු කෑ ගහනවා පෙන්වතනේ. මෙහි ඉන්න වැසියෝ ටික දැකලා. ඕක දැකලා ඉවරලා මම අපේ ළඟ හිටපු හාමුදුරුවෝ කිව්වේ 18න් 15 දරුවෝ වගේ නේද කියලා. දැන් කල්පනා කරලා බලන්න මේ 18න් 15 දරුවෙක් වගේ. අරකට හොම්බෙන් අයිනවා. අතර යකඩ දන්වැල් දාලා ඒව බැඳලා තියෙන පෙන්වතනේ. යකඩ ගේට්ටු දාලා. ඒක නෙමෙයි. පුදුම අමාරුවක ඉන්නේ. ඔබට තේරෙන්නේ නැතුණාට. ඔබගේ දුව දරුවෝ. පුදුම පීඩාවක ඉන්නේ. අවස්ථාවක් ආපු ගමන් ප්‍රයෝජනෙ ගන්නවා. ඒක අසම්මතයි. ඒක එළියට ආවොත් ඔබට පාරේ බහලා යන්න වෙන්නේ නැහැ. මං කියන්නේ ඒකයි මහා පුදුම අසාධාරණයි පෙන්වතනේ මේක. මුළු සමාජයක් එක්ක එකම එකතු වෙලා පෙන්වතනේ හිත් වලට වද දීලා ඒ හිත් වලින් පෙන්වතනේ යම් වැරදි ඵලයක් එළියට આવොත් එහෙම ඒකට ඊට පස්සේ අල්ලගෙන තලනවා. මේක අපි හොඳටම දන්නේ පෙන්වතනේ මේ සමාජයේ අසාධාරණට ලක් වෙන පිරිසත් එක්ක ඒ පිරිසගේ තියෙන හිත සනසන්න පෙන්වතනේ අපි පුදුම වෑයමක් දරනවා. ඒක නිසා අපිට පේනවා පෙන්වතනේ මේ සමාජයේ ඉන්න පිරිසට වෙලා තියෙන ප්‍රශ්නේ. පුංචි දරුවෝ හරි කමන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙනකොට පෙන්වතනේ අපිත් එක්ක ගොඩාක් දේවල් කියනවා ඒ දරුවන්ගේ ජීවිතය අත්දැකීම්. අපි ගොඩක් ඒවා ඔබත් එක්ක කියන්නේ නැහැ. විශේෂයෙන් අම්මා තාත්තත් එක්ක ඒවා කියන්නේ නැහැ පෙන්වතනේ. කිව්වොත් එහෙම අම්මා තාත්තා කියලා මරා ගන්නවා පෙන්වතනේ. ගොඩක් අතීතයේ වෙච්ච දේවල්. දෘෂ්ටි වෙන මොකුත් නෙමෙයි. ඔබ ඔන්න ඔවට එරෙහිව නැගී හිටින්නක පුළුවන් අපෙන්. ඒකට මොකුත් කරන්න විදිහක් නැහැ. ඒකට සද්ද නැති ඉඳලා පෙන්වතනේ. ඒව නිසා වැරද්දක් මතු වෙනකොට වැරදි ඵලයක් එළියට එනකොට පෙන්වතනේ අර හේතු ටික පැත්තක තියෙද්දි අර වැරදි ඵලය තලනවා අල්ලගෙන. වැරදි. මම මේ පෙන්වන්නේ පෙන්වතනේ ඕකෙන් වෙන්නේ වෛරය ඉස්මතු වෙන එක විතරයි. මේ සමාජයට වෛර කරන්න පටන් ගන්නවා. හැබැයි අර වැරදි දෙයක් කාගේ හරි වැරදි එකක් ආවට පස්සේ හරි ආසාවෙන් ඒකට ලයික් එකක් දානවා ෂෙයා කරනවා හරි මොනවා හරි කරන්න තියෙන එකක් කරනවා ෆෙන්. ඒක අනික් අය අතරට යවනවා ෆෙන්. හැබැයි මතක තියාගන්න මේ යවනකොට ෆෙන්වතනේ. ඔබ සමාජයට වෛරය පතුරවන කෙනෙක් කියලා. කවදාකවත් ඔය ෂෙයා කරන්න එපා ෆෙන්. ඔබ පාවිච්චි කරන කෙනෙක් නම් ඔය ෂෙයා කරන්න එපා. ඔය ෂෙයා කරද්දී ෆෙන්වතනේ ඔබගේ දුව කරන වැරද්ද ගැන හිතලා බලන්න. ඔබගේ දුව වැරද්දක් කරපු දවසට පෙන්වතනේ ඔය Facebook එකේ හෝ මොකක් හරි වේවා පෙන්වතනේ ඕක යන වෙලාවට ඔබ මොකද්ද කරන්න කියලා. අපි හිතමු ඔබගේ දුව වැරද්දක් කරලා තියෙනවා පෙන්වතනේ. ඒක දැන් හැමතැනම ෂෙයා වෙනවා. ඔබගේ Facebook එකටත් ආවා. ඔබ මොකද කරන්නේ? ඔබ කාට ෂෙයා කරන්නේ? මේ ඉන්නේ මගේ දුව තමයි කියලා කොලර් එකත් උස්සගෙන යනවා. ඔබ කරන්නේ නැහැ නේ පෙන්වතනේ. ඔබ අඬනවනේ ඒක දිහා බලාගෙන. එහෙනම් මතක තියාගන්න තව අම්මා කෙනෙක් ඉන්නව අඬන පෙන්වතනේ. සමාජයට මුණ දී ගන්න බැරුව. ඔබ මහ දහදුරා දේවල් පෙන්වතනේ. ඔබ කරන්න එපා. මනුස්සත්වයේ නාමයෙන් ඔබ කරන්න එපා පෙන්වතනේ. ඔබ අතහැරලා දාන්න. ඔබ අතහැරලා දාලා පෙන්වතනේ ආගමකට දහමට අනුව ජීවත් වෙන්න පෙන්වතනේ. මොකද්ද ඒ කරන්නේ සමාජ මේවා හරහා පෙන්වතනේ.
මොකද්ද ඔබට වෙලා තියෙන්නේ? ඔබගේ මානසික ශාන්තියත් ඉවරයි පින්වතුනි. අනිත් මිනිසුන්ගේ මානසික ශාන්තියත් ඉවරයි. ඕවෙන් යහපතක් වෙන්නේ නැහැ පින්වතුනි. මම දන්නවා මේ දේශනාවත් යන්නේ ඕවැ තමයි පින්වතුනි. නමුත් මේ දේශනාව එකක් යනකොට පින්වතුනි අර වගේ ඒවා කෝටියක් යනවා පින්වතුනි. එක පිනක් කරද්දී අර වගේ ඒවා කෝටි ගාණක් කරලා ඉවරයි පින්වතුනි. වැඩක් වෙන්නේ නැහැ. ඒකයි ඔබට කියන්නේ පින්වතුනි පුළුවන් නම් ওই දේවල් වලින් අයින් වෙලා මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න. ඔය දැන් ජීවත් වෙන්නේ තිරිසනෙක් විදිහට. මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න උත්සාහ දරන්න පින්වතුනි. ওই දේවල් වලින් අයින් වෙලා. අපි ඔය ඊයේ ගමන ගිරිනකොට අපි දැක්කා පින්වතුනි. එක ජෝඩුවක් ඉතින් තරුණ ජෝඩුවක් පින්වතුනි ඒ පුතා බයිසිකලේ පදිනවා දුව මෙහෙම අල්ලගෙන අර බඩින් මෙහෙම දාගෙන එහෙමනේ සාමාන්‍ය බයිසිකල යන්නේ ආදරය කරන කාලේ. එහෙම යනවා. එහෙම අපි දැන් දැක්කට පස්සේ මට හිතුණා ඉතින් සාමාන්‍ය ක්‍රමෙ වෙන්නේ නැති කියලා. අපි ඉතින් ඉස්සර කළා ඒගොල්ලෝ අපේ වාහනේ ඉස්සර කරනකොට අපි දැක්කා කෙල්ල මැසේජ් කරනවා කාටද? දැන් ඉස්සර නම් ඔබ එහෙම යන්නේ නැති පින්වතුනි. ඒ අර ආදරයට මෙහෙම අත දාගෙන යන්නේ නැති පින්වතුනි. දැන් මේකේ ආදරයට නෙමෙයි. ඒක නිකන් අර බයිසිකලෙන් වැටෙනවට. එහෙම අත දාගෙන පින්වතුනි එක්ක මොකක් හරි ඉතින් අරක බල යනවා. ඉතින් මම ඔබට කියන්නේ ඒකයි පින්වතුනි. පුළුවන් නම් ඔබ ගැන පොඩි අවධානයක් මම කියපු කතාවත් ඇරලා දාන්න. අර අවධානයටපත් වෙන්න පින්වතුනි. මේ සමාජයෙන් එන්න විනාශ වෙනවා. තේරෙන්නේ නැද්ද මොකුම්ම? නිච්චි නැද්ද පින්වතුනි? දැන් එන්න විනාශ වෙනවානේ. දැන් ඔක ඔබගේ දරුවගේ බලන්නේ නැද්ද කියලා? ඔක මේ හෙට අහු වෙනවා. අනිද්දා අහු වෙනවා. ඔබ මේ වෙනකොට කොච්චරට නැගලා දින්නේ? එච්චරට වැටෙනවා බීමට පින්වතුනි. බීමට වැටලා නෙමෙයි පාගලා චොප් කරලා දානවා පින්වතුනි. ආයි කතා දෙකක් නැහැ. සමාජයේ නිවුස් ඕනේ. මොනවා හරි එකක් බලාගෙන ඉන්න පින්වතුනි. ඒක ආවෙච්ච ගමන් ආයි හොයන්නේ නැහැ කාටද කින්ද මන්ද කියලා පින්වතුනි. ඔබ කරපුවානේ ඔබට එන්නේ. ඔබ කීයක් ෂෙයා කළාද? ඔබගේ දරුවගේ ඒවා ෂෙයා වෙන්න එපා. ඒ නිසා පින්වතුනි පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. විශේෂයෙන්ම අද අදිස්ථානයක් ගන්න ඔබගේ දරුවා මොන තත්ත්වෙන් ඉඳියත් ඔබගේ දරුවත් එක්ක ඉන්නවා කියලා. අපිත් ඉන්නවා ඔබගේ දරුවත් එක්ක. කිසි ගැටලුවක් නැහැ. සමහරවිට මේ ආරාමේ ඉඳලා වැරදි වැඩක් කරන්න වෙන්න පුළුවන්. සමහරවිට ආරාමෙන් අපි අයින් කරනවා. නමුත් අපි ඉන්නවා දරුවත් එක්ක. මොකද ආරාමේ නීතියක් තියෙනවා නම් ඒ නීතියට අනුව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ තමයි දරුවත් එක්ක ඉන්නවා. දරුවාට සමහරවිට ආරාමේ ඉන්න බැරි වෙයි. ආරාමේ තියෙන වැරදි වලින් එකක් කළොත් එහෙම. ආරාමේ තියෙන වැරදි ටිකක් මේව කළොත් ඉන්න බෑ කියලා ආරාමේ. මගෙන මෙහෙ වුණත් එච්චර තමයි. ඔබ හිතලා බලන්නකො මෙහෙ කාටද දරුවෙක් ගත්තේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම මොකේද නොයන්නේ? මොකද හිතන්නේ? හැමතැන හැම එකේම යයි. ඒ හැම එකේම ගිහලා අන්තිමට ඔබටත් හිතේ ඇත්තද එහෙම වෙන අපි යන්නේ නැහැ නේද? මට ප්‍රශ්නයක් නැහැ ඒකේ. මොකද අපි හොඳ ආකාරව දන්නවා පින්වතුනි. මේ ආරාමයක් අපි දාලා තියෙන්නේ මේ සමාජයේ. දැන් මේ සමාජයේ ඉන්න දරුවන් අය හික්මවන්නේ මේ පින්වතුනි. එතකොට අර තියෙන දෘෂ්ටි විකාර වෙච්ච දෘෂ්ටි පින්වතුනි. මනියා අහන්න දෙන්න හිතන එක දරුවෙකුට පොඩ්ඩක් මූණ වහලා හඬ වෙනස් කරලා අහන්න දෙන්න හිතනවා. ඒ දරුවගේ අතීතේ වෙච්ච දේවල් පින්වතුනි. අම්මා තාත්තලා ඇහුවොත් මම සමහර දරුවොත් එක්ක කියලා තියෙනවා පුතේ ඕක කවදාකවත් මේක පුතයි මායි විතරයි දන්නේ ආයේ මෙතනින් එහාට ඕක කතාවත් කරන්න එපා. පුතාගේ තාත්තා එල්ලිලා මැරෙනවා අනිවාර්යෙන්. මෙතන ඉවරයි පුතේ. ආයේ මේක නෑ දුව දන්නෙත් නෑ ඕක මම දන්නෙත් නෑ අපි දෙන්න විතරයි ඕක දන්නෙත් අපි දෙන්න විතරයි නොදන්නෙත් එච්චරයි ආයේ කතා කරන්න එපා ඔය ගැන. දරුවන්ට තියෙන ප්‍රශ්න නේ. ඔබ දන්නේ මොකද්ද? ඔබ වැඩට ගියානේ ෆින්. ළමයා ගෙදර දාලා ආච්චි අම්මට ගෙදර දාලා ආච්චි අම්ම ගොර නීදි. එහෙනම් වැඩකාරයට ගෙදර දාලා ඔබ වැඩට ගියා ෆින්.
ඔබ මොනවද දන්නේ දරුවා ගැන? එහෙම නැත්නම් ඔබ ස්කූල් වෑන් එකට දැම්ම ළමයා. ඉතින් එහෙනම් ඔබ දන්නවද මොකද? ඔබ හිතාගෙන ඉන්නවා මොකුත් ප්‍රශ්නයක් නැහැ හැමදාම හොඳට ගෙදර ආව ළමයා කියලා. ඒතර එක දවසක් ඉස්කෝලේට ගිහිල්ලා ගෙදර ඉන්න ළමයා හොඳට ගෙදර ආවා කියලා හිතන්නේ නේද පුරුදු වෙලා තියෙන්නේ මේ අම්මලා? එහෙම නේද? නැත්නම් සැක හිතන්නද මොනවා කරගත්තද දන්නේ නැද නා? දැන් මාස 10කින් තමයි බලන්න වෙන්නේ. එහෙම හිතුවද කවදාවත්? නෑ. ඔබට එහෙම හිතෙන්නෙම නෑ කවදාවත්. එහෙම හිතන්නේ නෑ ඔබගේ දරුවනේ කොහොමද හිතන්නේ? එච්චර පීඩාවක් දරන්නේ කොහොමද හැමදාම? ඔබට හිතෙන්නේ හැමදාම ස්කූල් වෑන් එකේ ගියා ස්කූල් වෑන් එකේ ආවා. නමුත් ස්කූල් වෑන් එකේ ගියා ස්කූල් වෑන් එකේ එළවන මහත්තයා සිල්ලරන් නෙමෙයි ඉන්නේ කියලා ඔබ දන්නේ නැහැ. තමයි ඔබගේ ඩ්‍රයිවර් සිල්ලරන් නෙමෙයි ඉන්නේ කියලා ඔබ දන්නේ නැහැ. රහස රකින්නවා නම් පින්වතුනි ප්‍රශ්නයක් නැහැ නේ මේ සමාජෙට. කවදාද ඔය ප්‍රශ්න ඔක්කොම වෙන්නේ රහස රැක ගන්න බැරි වෙච්ච දවසට නෙමෙයි. එන හොඳට මතක තියාගන්න මේ සමාජයේ ඉන්නේ වැරදි කරන්නේ නැති අය නෙමෙයි පින්වතුනි වැරද්ද අහුවෙච්ච නැති අය. දන් නීති සංග්‍රහයත් එහෙමනේ ඉතින් වැරද්ද අහුවෙලා ඔප්පු වුණොත් එයා වැරදිකාරය. වැරද්ද කළාට වැරදිකාරය වෙන්නේ නැහැ නේ කවදාවත්. මම කියන්නේ එහෙම වෙන්නේ නැති ඒක කරන්න ඕනේ. ඉතින් ඒක එතේ වෙත්වා. ඒකද මම ඔබට මතක් කරලා දෙන්නම් මේවා පින්වතුනි මොකද මේක යුතුයකමක් නේ අපේ. මතක් කරලා දෙන්නම්. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. පොඩ්ඩක් පරිස්සමින් ජීවත් වෙන්න. අපරාධ පින්වතුනි නැත්නම් ඔබ මෙච්චර කල් මහන්සි වෙච්ච ටික අපරාධ නේද පින්වතුනි ඔය දරුවෝ සීදීන් නසාගත්තා. ඔය දේවල් ආරංචි වෙනකොට අපේ ස්වාමීන් වහන්සේලා සමහර ස්වාමීන් වහන්සේලා ඉල්ල මම කියන ගුරු හාමුදුරනේ මේවා මේ මෙහෙම එකක් වෙලා තියෙනවා ගුරු හාමුදුරනේ දැන් බලන්න අපේ එක එහෙම වුණොත් එහෙම අපි ඉඳලා හමාරයි පට්ට පතුරු ගහයි නේද කියලා. මම ඉතින් පතුරු බැරි නම් ඕන එකක් ගහගන්න කියන්නේ. ඊට පස්සේ දෙමාපියෝ අපි ගැන තියෙන විශ්වාසය බින්දලා යන්නේ. ඉතින් අරයි යන්න කියන්නේ ළමයි ටික. අරන් ගිහිල්ලා ඉතින් මේට වඩා හොඳ තැනක් තියෙන සමාජය කියලා. නේද? ඒකට දාගන්න කියන්නේ. වෙන මොකද්ද පින්වතුනි? අපේ ආරාමේ වැරදි කරන්න ඉඩ තියෙනවා. මම ඒවත් එක මේකත් කියන්නේ මේ බුදුන්ගේ තැන තමයි. නමුත් වැරදි කරන්න ඉඩ තියෙනවා දරුවෙක්. ස්වාමින් වහන්සේ නමක් වැරදි කරන්න ඉතින් මම ඔබට කියලා දෙනවා ස්වාමින් වහන්සේ නමක් ඔබගේ ඇඟට පයින් ඉඩ තියෙනවා. කොයිල හැරි. ඇයි? හරි ඇඟට පැන්නා. දැන් අපි ආරාමේ වහන්නද ඔබ මොකද කියන්නේ? ආරාමේ වහන්නද නැත්නම් උන්වහන්සේව ආයති සංවරයේ පිටවල උන්වහන්සේට මග වඩා ගන්න උදව් කරන්නද? මොකද්ද ඔබට ඕනේ? ඔබ ආරාමේ වහන්න කියනවා නම් ඉතින් වහන්න. ගේට්ටුව වැහුව ඔබට ආයෙ එන්න බෑ මේ. මෙහි ඉන්නේ වැරදි කරන අය. මොකද මෙහි ආවේ රහතන් වහන්සේලා නෙමෙයි. වැරදි කරන්න පුළුවන්. සමහර අය ඇති ගොල්ලෝ මහා පීඩාවේ ඇති වෙන්නේ. මේ තරුණ දරුවෝ නැවිදින්නේ. මේ හොඳ භද්‍රයක් වුණේ. අවුරුදු 20 25 අතර කොච්චර ඉන්නවද දරුවෝ? අපි ආරාමේ හාමුදුරු 50 ගාණක් ඉන්නවා අවුරුදු 20 25 අතර. 18ත් 25 අතර. 18න් කොහෙද වැරදි කරන්නේ? නෑ 18 නේ 19න්ද කොහෙද වැරදි? 18න් තමයි අනුමැතිය හම්බෙන්නේ. නිකන් හිතන්න 18ත් 25 අතර. හාමුදුරුවෝ විතරක් මං හිතන්නේ 50 ගාණක් ඉන්නවා. මේ වයසින් අරන් බලන්න. මං කියන්නේ ඒකයි ඕනේ දෙයක් වෙන්න පුළුවන්. අනගාരികാරාම ඕන එකක් වෙන්න පුළුවන්. මම අපේ අනගාരികා මහත්මියලා දිදුලට කතා කරන හැම වෙලාවකම කියනවා පුතේ අනගාരികා භූමිය ආරක්ෂා කරගන්න හැමතිස්සෙම. හැමෝම ඇලර්ට් එකේ ඉන්න කියලා. ඒකට හේතුව පින්වතුනි සමහර වෙලාවට දූලා එනවා පින්වතුනි. ඒ දූලට ඉතින් වෙන මොන හරි සම්බන්ධතා තියෙනවා. ඉතින් මේ ඇහැට කන්න පේන දරුවෝනේ පින්වතුනි. අතාරියද? මොකද මහතුරු කියන්නේ?
ඔබතුමාලා තරුණ කාලේ අතහැරියද? හොඳට ඇහැට කන්න පේන දරුවෙක් හිටියද? දැක්කම මේ කෙල්ලෙක්ව දැක්කම. එහෙම තමයි ඉතින්. ඒතර ඒ දරුවොත් වෙනතුනේ හොඳට ඇහැට කන්න පේන දරුවෝ. කාත් එක්ක හරි සම්බන්ධතාවයක් ඉතින් හදා ගන්නවා. ඉතින් කවුද දෘෂ්ටි දුන්නේ ඔයාට? ගොළු හදවතේ ඉඳලාම දෘෂ්ටි. අර ඔය පොන්චි කාලේ බලුවේ ඔය කියෙව්වේ නේද? ගොළු හදවතේ ඉඳලාම එතනින් එහාට පෙන්ගතනේ ඒ වැදීමේ බොහොම අර සොඳුරු චරිතනේ. නමුත් ඒ සොඳුරු වැඩේ කළාද නැද්ද? ඒවා කියවල ඒවෙන් උත්තේජනය වුණාද නැද්ද? නේද? ඉතින් ඒක කියවලත් උත්තේජනය වුණා නම් ඔබ මේ දහදුරා ටික දැකලා පෙන්ගතනේ මේ ඉන්න පුංචි දරුවෙක් නිකන් ඉඳී කියලා කොහොමද හිතන්නේ? ඉතින් සමහර අවස්ථාවලදී සමහර නෙමෙයි බොහෝ දුරට අනගාരികාවක් වෙලා එන්නේ. එහෙම දරුවෝ තමයි ඉතින්. ඒ කියන්නේ මම මේ කියන්නේ 18 18 ගැන ඕන කතාවක්. 18 අනගාരിക දුවෙක් කියලා ඉන්නේ ගොඩක් දුරට. ඔක්කොම කියන්න බෑ අපිට අයිතියක් නැහැ හැම කියන්නේ ගොඩක් දුරට. මම කියන්නේ මේ දඩාවතේ ගියා කියලා නෙමෙයි මම කියන්නේ ප්‍රේම සම්බන්ධතාවල පැටලිච්ච එහෙම අය අපෙන්. බොහොම ලස්සන දරුවෝ නෙමෙයි. සමාජය ඉතුරු වෙන්නේ නැහැ. එතකොට එහෙම සම්බන්ධතාවයක පැටලිච්ච දරුවෙක් ඇතුළට ආවා කියලා හිතන්නේ. එතන මේ සම්බන්ධතාවය හොරෙන් අරන් ගියා කියලා හිතන්නේ. කාටවත් පේන්නේ නැති. ඉතින් ප්‍රශ්නයක් වෙන්න බැරිද කවදාද? මොකද මේකත් තියෙන්නේ සමාජේ මේ දිව්‍ය ලෝකේ තියෙන එකක් නෙමෙයි. මේකත් මේ සමාජෙමයි තියෙන්නේ. නමුත් ඒකට දාන්න පුළුවන් උපරිම රැකවල් දාලා තියෙන්නේ. කී දෙනෙක් එනවද අම්මලාගේ බලයට මම එහෙම කියලා අම්මලා දැන් ගන්න එපා හිතන්න එපා එහෙනම් මම වැරදි වැඩක් නෙමෙයි කළේ කියලා. එහෙම නෑ. අපි ඉන්නවා ඔබතුමීත් එක්ක. එහෙනම් අම්මලා තාත්තලාට ධර්ම අවබෝධ වුණාට පස්සේ තමන්ගේ දරුවට යහපතක් කරන්න සමහර වෙලාවට දරුවව කොහොම හරි අනගාരികා කරනවා. මේ අනගාരികා කරද්දී සමහර දරුවෝ කැමැත්තෙන්ම අනගාരികා වෙනවා. සමහර දරුවෝ කැමැති. හැබැයි අකමැති. හේතුව වෙන මොකුත් නෙමෙයි. අර වෙන මොකක් හරි එයා ආස කරන දේවල් තියෙනවා. ඉතින් අපි ආස කරන දේවල් තියෙද්දි අපිත් අකමැතිනේ තව දෙයක් කරන්න පෙන්නන්නේ මේ කාලේ. මතක් කරන්න මේ හැමතිස්සෙම මේ දේවල් ඔබ දකින්න පෙන්නන්නේ ඔබගේ දරුවට වෙනවා කියන එකෙන්. අත්තානං උපමං කත්වා. ඔතනින් දකින්න පෙන්නන්නේ. මම මේ පෙන්නන්නේ අපි දකින්න කෝණේ. ඒක මේ මෙහෙ දරුවෝයි අරහෙ දරුවෝයි මෙහෙ දරුවෝ කියලා එකක් නෑ පෙන්නන්නේ. මේ හැමෝම අපි එකම ක්‍රමයට දකින්නේ. ඒකයි මම කිව්වේ මම අරච්චර සමාජය ගැන කියලා මම කියන්නේ මෙතනක් තියෙන සමාජයක්. එතන මේ අපේ පවුලේ නම්බුව කියලා කියන්නේ අනගාരികා දූල ටික. එතනත් යම් දවසක කැලලක් වෙනවා. කවද්ද වෙන්නේ කියන එක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක අපි පුළුවන් තරම් ඒක තව අවුරුදු 5කින් වෙන්න 10කින් වෙන්න 20කින් වෙන්න කිය තල්ලු කරනවා පෙන්ගතනේ ඒ තරමට ඒව දාලා. වරදක් කියන්න බෑ පිටුදෙන. මොකද දෘෂ්ටි පුරවල දින්නේ. හැබැයි ඒ හැම දරුවෙකුටම පුතාලට හෝ දූලට හෝ හැමෝටම හාමුදුරුවන්ට හෝ හැමෝටම ලොකු chance එකක් තියෙනවා පිටුදෙන. අර තමන්ගේ තිවිච්ච දෘෂ්ටි ඒ දෘෂ්ටි වලින් පීඩාවටපත් වෙච්ච තැන් ඔක්කොම වමාරන්න පුළුවන් පිටුදෙන තමන්ගේ සද්ද විහාර ගියොත් එක්ක. තමන් කියන එක අහන්න කෙනෙක් ඉන්නවා පිටුදෙන. ඒ අහලා ඒ දෘෂ්ටි අයින් කරලා පින්වතුනි යහපත් දෘෂ්ටි සමාදන් කරවන්න පිරිසක් ඉන්නවා. ඒකයි මේක මේ ස්ථානය කියන එක පින්වතුනි පැරඩයිස් එකක් කියලා අපි කියන්නේ. මිසක් මේ රහතන් වහන්සේලා ඔක්කොම ඉන්නේ එහෙම එකක් නෑ. හැමෝම ඇවිදලා තියෙන්නේ පින්වතුනි අරිහත් ඵලයේ පූර්ණේ කරගන්න. හැමෝම ඇවිදලා තියෙන්නේ කාම භූමියේ ඉඳලා පින්වතුනි. කාමය කියන එක උප්පරිමයට විඳින්න උත්සාහ කරව මිනිස්සු පෙන්ගත. එහෙම නැති කෙනෙක් හොයාගන්න හිතන්නවත් අමාරුයි පෙන්ගත. ඒ තරමට පේන. ඒක නිසා ඔය කොහේ වුණා. ඒකයි මේ අපි ඉන්න තැන ගැනත් එහෙමම ඔබට කිව්වේ ඒකයි මං. කොහෙත් එකයි කියන එක ඔබට පෙන්වන්නේ. ඔබේ ගෙදර ඉන්න දරුවත් එහෙමයි. ඔබගේ මෙහි ඉන්න දරුවත් එහෙමයි. එහෙනම් ඔය ඉස්කෝලේක ඔක වුණා හෝ වේවා. එහෙම නැත්නම් මොකක් හරි ආයතනක වුණා මොන හරි දෙයක් වුණා හෝ වේවා
සමාජය වුණා හෝ වේවා පින්වතුනි ඔය හැමතැනම ඔය හැම දෙයක් වෙන්නම ප්‍රධාන හේතුව තියෙන්නේ දෘෂ්ටි. ඒ දෘෂ්ටි ටික ඔක්කොම එන්න දීලා ඔලු ටික විකෘති වුණාට පස්සේ එතනින් ඵලයක් ගොඩ නැගෙද්දි අන්නේ ඵලයට දෙස් දෙවල් තියෙන එක සම්පූර්ණයෙන්ම වැරදි. ඒකෙන් වෙන්නේ වෛරය සමාජගත වෙන එක විතරයි. සමස්ත සමාජෙටම වෛර කරන්න පටන් ගන්නවා පින්වතුනි මිනිස්සු. තේරුම් ගන්න මේවා ඔබ. ඒක නිසා මම ඔබට කියන්නේ පින්වතුනි පුළුවන් නම් සමාජයට දෘෂ්ටි දෙන එක නතර කරන්න. ඒක තමයි අංක 1ටම ඔබ විසින් කරන්න ඕනේ. එහෙනම් මේ සමාජයට පින්වතුනි ගැළපෙන්නේ නැති දහදුරා දේවල් ෂෙයා කරන එක නතර කරන්න. ඒ පාපෙට හවුල් වෙන්න එපා පින්වතුනි. දැන් ඒතර ඔබ කල්පනා කරා එතකොට මම මොකද්ද ෂෙයා කරන්න කියලා. දැන් ෂෙයා කරන්න ඕනේද පින්වතුනි? ෂෙයා කළේ නැත්නම් මැරෙයිද ඔබ? පුළුවන් නම් බණක් දහමක් ෂෙයා කරන්න, යහපත් දෙයක් ෂෙයා කරන්න, මිනිස්සුෙකුට දියුණු වෙන්න පුළුවන් දෙයක් ෂෙයා කරන්න. උගත් මිනිස්සෙගේ බුද්ධිමත් මිනිස්සෙගේ වැකියක් ෂෙයා කරන්න. ඔන්න ඕව දේවල් නම් ෂෙයා කරගත්තට කමන්නේ. අර ෂෙයා කරේ නැත්නම් මැරෙනවා වගේ කට්ටිය. නමුත් මේක දෙනාට කවදාවත් අර දරුණු දෘෂ්ටි තියෙන ඒවා ෂෙයා කරන්න එපා. ඒවට හවුල් වෙන්න එපා පින්වතුනි. ඊට පස්සේ ඊළඟට අර සමාජය විසින් පින්වතුනි ජනාධිපතිවරුන්ගේ ඉඳලා මම කියන්නේ ඒකයි. රටේ ඉන්න ජනාධිපති හිටපු හෝ වේවා, දැන් ඉන්න හෝ වේවා, අනාගතයේ පහළ වෙන්න හෝ වේවා, ඔය රටේ ඉන්න ප්‍රධානියාගේ ඉඳලා පින්වතුනි අන්තිම හිඟන්න දක්වාම පින්වතුනි මිනිස්සුන්ගේ අවැඩ මොන හරි ඒවා මඩ ගහන දේවල් තියෙනවා. අන්න ඒව ෂෙයා කරන එක නතර කරන්න. මොකද ඔය දෙකෙන් වෙන්නේ පළවෙනි එකෙන් වෙන්නේ පින්වතුනි රාගය ඇවිස්සෙන එක, දෙවෙනි එකෙන් වෙන්නේ පින්වතුනි ද්වේෂය ඇවිස්සෙන එක. කවදාකවත් පින්වතුනි තව මිනිස්සෙකුට මේ මනුස්ස ජීවිතේ එපා වෙන තැනට කටයුතු කරන්න එපා. බොහොම අමාරුවෙන් පින්වතුනි මේ මනුස්ස ජීවිතය අරගෙන ආවේ. ඒක ඔබ මතක තියාගන්න. දුක කියන මිනිසත් බව ලැබගන්නේ අපි ගිය සතියේත් කතා කළා ඔය ගැන. දුක කියන මිනිසත් බව ලැබගන්නේ පුදුම මහන්සි වෙලා ඔය මනුස්ස ජීවිතය අරගෙන ඇවිදලා තියෙන එක නිසා කවදාකවත් පින්වතුනි තව මිනිස්සෙකුට එපා කරන්න එපා මනුස්ස ජීවිතේ නසා ගන්න. ඔබගේ දුවදරුවගේ ඉඳලා පටන් ගන්න පින්වතුනි කවදාකවත් එපා කරවන්න එපා. මේ ලෝකේ මේ රටේ තියෙන ලොකුම වැරද්දටත් පින්වතුනි ජීවිතාන්තය දක්වා හිරදඬුවම් තියෙන පින්වතුනි එල්ලලා මරන්නේ නැහැ මේ රටේ. නමුත් ඔබ මානසිකව පීඩාවට පත් කරනවානේ මිනිස්සුෙකුට පින්වතුනි එල්ලිලා මැරෙන්නේ. අන්තර ඔබ නේද පින්වතුනි වදකයා. ඒ දරුවන්ට කවුරුත් හිතියේ නැති නිසානේ පින්වතුනි එල්ලිලා මැරුණේ. මම ප්‍රසිද්ධියේ කියද්දි පින්වතුනි එහෙම පීඩා තියෙනවා නම් කවුරු එල්ලම් මැරෙන්න හදනවා නම් ආරාමයට එක්කගෙන එන්න එකපාතාවක් හරි මම ඔබට ප්‍රසිද්ධියේ කියද්දි සමහර ස්වාමීන් වහන්සේලාලා මගෙන් අහන ගුරුහාඳුනේ ඒක නම් බොහොම හොඳ වැඩක් තමයි ඒත් ගුරුහාඳුනේ මේක ඇතුලේ මලොත් එහෙම ඊට පස්සේ ප්‍රාණ ප්‍රශ්නයක් නේද වෙන්නේ. ඇත්ත තමයි පින්වතුනි කතාව. මොකද උන්වහන්සේලා මේකට ආදරේ පින්වතුනි. මොකද මේ ආරාම නිසා උන්වහන්සේලාට වෙච්ච යහපත මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ වගේම දිනෝ 1000ක් පිරිසට මහ යහපතක් සිද්ධ වෙන තැන. එතකොට අපි හිතමු එහෙම දරුවෙක් කවුරු හරි ආවා. යා ලොකු මානසික පීඩාවක හිටියාට අපි ගිහුවා පුතේ හොඳ කමන්නේ සතියක් එනං මේකේ ඉන්න. නේවාසිකාගාරේ ඉන්න පුතේ කියලා යාට කවුන්සලින් සෙෂන් එක පටන් අරන් යනකොට එකපාරට රාත්‍රියේ යාට ආව දැඩි පීඩාවක් එකපාරට නේවාසිකාගාරේ එල්ලුණා. දැන් මොකද කියන්නේ? දැන් පත්තරේ යන කතාව මොකක්ද? පත්තරේ මොකක් ගියත් කමන්නේ ඔබ මොකද්ද ඊට පස්සේ තීන්දුව ගන්න කියන්නේ? මේ ඔබ සීල ශ්‍රාවිකා ඔබ මොකද්ද තීන්දුව ගන්න? මම ඒකයි කියන්නේ නේද? දහමක් සීල ශ්‍රාවිකා කියන්නේ මේ ආරාමයේ ඇතුළෙමනේ ඉන්නේ. රැට විතරක් ගෙදර ගිහිල්ලා එන අයනේ. මොකද ගන්න තීන්දුව? අන්න ඒකයි මම කියන්නේ පත්තරේ යන එක මොකද්ද කියන එක නෙමෙයි අදාළ පින්වතුනි. නිවන් දකින්න හේතු වාසනාවක් තියෙන මිනිස්සෙගේ හිත වෙනස් වුණොත් ඒකයි තියෙන ප්‍රශ්නේ.
මට නම් වෙන මොකුත් ප්‍රශ්න නැහැ. පත්‍රය යන්නේ ඒක ගැන. ඒක නිසා තමයි උන්වහන්සේලාට ඒ කන්සර්න් එක තියෙන්නේ. මොකද දන්නවා එහෙම මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඊට පස්සේ මේ මුළු සමාජෙම ආරාමයේ හෝ වේවා නැත්නම් ඔබ හෝ වේවා කාවාරි හංවඩු ගහනවා ඔකට කියලා. නමුත් එහෙම කියලා නෑ පින්වතුනි. අපි ඔබට කියන්නේ එක්කගෙන එන්න. මේ සමාජය විසින් පීඩාවට පත් කරලා තියෙනවා යම් පිරිසක් පින්වතුනි ඔබ එක්කගෙන එන්න. ඔබ දන්නව නම් ඒව එක්කගෙන එන්න. අපි කතා කරමු. අපි කතා කරලා පින්වතුනි මොකද අපි කොහොමත් ඉන්නවා. මොකද භාග්‍යතුන් වහන්සේට දම්පැන් පූජා කරපු මිනිස්සු ඔය පින්වතුනි. මේ අද්දවේ නැති වුණත් කමන්නේ ගිය අද්දවේ හරි පින්වතුනි. එහෙම නැත්නම් මහබෝසතාණන් වහන්සේලා පුද නායක පින්වතුනි. ඔය ආගමික නායකයෝ වශයෙන් පෙනී සිටින මහබෝසතාණන් වහන්සේලානේ. කොහොමද මේ ලෝකෙ පිදෙන්නේ නැහැ වෙන කාවත් පින්වතුනි. එක්ක බෝසතාණන් වහන්සේ පිදෙන්නේ එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ පිදෙන්නේ. ඉතින් එහෙම අයනේ පින්වතුනි. එහෙනම් මේ මිනිසුන්ට ලොකු දෙයක් තියෙනවා මේ ශාසනයෙන්. එහෙනම් අපි ඉන්නවා. ඒ නිසා ඔබගේ කවුරු හරි ඔබගේ ඥාතිවරයෙකුට කාට හරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් ඒ කෙනාට හිතිලා තියෙනවා නම් පින්වතුනි මම සියදු විනාශා ගන්න ඕනේ කියලා. ඒක දවසකට හරි එකගෙන එන්න මෙහෙට. ඒ වගේම ඔබ දැනගන්න පින්වතුනි එහෙමයි තමයි මෙහි ඉන්නේ කියලා. ප්‍රශ්න තියෙනවා හැමෝටම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න වලින් මිදෙන්න තමයි එන්නේ හැමෝම. කාමයේ හැමෝටම තියෙනවා. ඒකයි මම කිව්වේ කොයිලට ඇඟට පයින් ඉඳ තියෙනවා. ඒ වගේම රහතන් වහන්සේලා. එහෙනම් රහතන් වහන්සේලා අයයි වන්දනා කරගෙන අයින්ට වෙලා යන්න. එච්චරයි. දැන් මම ඔබගේ ඇඟට පයින් ඉඳ නැද්ද කියලා ඔබ කොහොමද දන්නේ? ඔබ දන්නවද මං ඉන්නේ මාර්ගඵලෙ මොකද්ද කියලා? මට මාර්ගඵල තියෙනවද නැද්ද කියලා? මොන වගේ කොහොමද දන්නේ? ඔබ කොහොමද දන්නේ මං එන්නේ? එහෙම දන්නේ නැහැ. මං ඇඟට බැලුවොත් එහෙනම් මොකද කරන්න තියෙන්නේ? ගරු කිරීමට ගරු කරන්න ඔබ පරිස්සමෙන් ජීවත් වෙන්න. එච්චරයි. ඔබගේ පර්ස් එක ළඟ තියාගන්න. ආරාමයට ආව කියලා එකක් නැහැ ළඟ තියාගන්න. පර්ස් එක. පොඩි පොකට් එකක් හදලා තියාගන්න. ඒක ආයි මේ කොහෙවත් දාලා යන්න ඒක බෑග් එකේ දාලා යන්න එහෙම තියාගන්න එපා. සල්ලි ගේන්න ඕන නම් කීයක් හරි ඒක ගේන්න ඒක තමන්ගේ අතේම තියාගන්න. සාක්කුවක් මහගන්න. ෆෝන් එක ගේන්න ඕන නම් ඒකට සාක්කුවක් මහගෙන ඒක මොකක් හරි දාලා තියාගන්න. පේපර් එකක් හරි කමන්නේ දාලා තියාගන්න. ඕක බෑග් එක දාලා තිබිලා ඕක හොරකම් කළා කියලා කියන්න එපා. ඕනේ තරම් හොරකම් කරන්න පුළුවන්. ඒ වගේම ඔබගේ දරුවෝ සිව්මකට ගෙනත් දැම්මා කියලා දැන් පැත්තක බලාගෙන දරුවෝ සිව්මගේ ඉඳි අපි ඔය බණ ටික අහමු කියලා දැන ඉන්නත් බෑ පෙන්ගත. මොකද හේතුව ඔබගේ දරුවෝ සිව්මකට ආවට පස්සේ සමහරට වල් වැඩ කරන වෙදී ඇති වෙනකම්. සිව්මකට ඇවිල්ලත් වල් වැඩ කරනවා එහෙම වෙන්නේ කොහොමද? පන්සලේ වල් වැඩ කළේම නැහැ එතකොට. ඈ? පන්සලේ වල් වැඩ කළේම නැහැ එතකොට. අතින් ඇල්ලුවේ නැහැ පන්සලේ. දහම් පාසලේ ප්‍රේම සම්බන්ධතා පැවැත්වුවේ නැහැ. ඔබ මොකේ? නැහැ. ඒ මොක කළේ නැහැ. හොඳ තීන්ත කූඩු. ඒ ගොළු හදවත බලලේ. අර දහදුරා ටික බලලා ඉන්න දරුවෝ මොන නොකරයිද මේ? මම ඒක කියන්නේ. එහෙම ඔබ මේ හිතාගෙන ඉන්න එපා. අනේ දැන් හරි ඔක්කොම හරි අපි හරි ෂෝක් දැන් අපි බන අහනවා. ඒකින් අපේ දරුවෝත් හරි හොඳ ඇති. එහෙම වෙන්නේ නැහැ. ඔබ මෙතන බන හෙව්වා කියලා සිව්මගේ ඉන්න දරුවෝ හොඳ වෙන්නේ නැහැ අපි යහපත ගුණධර්ම කියලා දෙනවා. ඒ හැරෙන්න දැන් අපි කාටද টয়ලට් එකට යන්න ඕනේ කියලා. එතකොට දැන් ඔබ කියන්නේ දැන් අපිට අනගාരികා මහත්මියක් ලෑස්ති කරලා තියන්න කියලා টয়ලට් එකට යන එක නා කොහෙද යන්නේ කොයි පාරේද යන්නේ ඔය ටික බලන්න. මොකද කියන්නේ? එහෙම කරන්නද ඕනේ ඔබට? නෑ ඉතින් ඒකයි මම කිව්වේ දරුවෙකුට වැරදි කරන්න ඕන නම් ඕනේ තරම් ඉඩ තියෙනවා.
එහෙම වැරදි කරපු දරුවා අපිට අහුවෙලා තියෙනවා CCTV කැමරාවල අපි කියලා නැහැ ඔබට දරුවට කියලා දෙනවා පුතේ අයව කරන්න එපා කියලා. අපි කැමති නැහැ ඔබට ඒ ගින්න දෙන්න. ආරාමේ හැම තැනම CCTV කැමරා තියෙනවා. වැසිකිළියක විතරයි නැත්තේ. හැම තැනම තියෙනවා. CCTV කැමරා 200 ගණක් තියෙනවා ආරාමේ පින්වත්. ඒක ඔබ දැනගෙන ඉන්න. මම දැනගෙන ඉන්න කියන්නේ ඒක මම කියලා තියෙනවා ගහන්න කියලා. ඔය ගහලා තියෙන්නේ. ගහලා නේ තියෙන්නේ. මොකද CCTV කැමරා තියෙනවා නම් ගහන්න ඕනේනේ. CCTV කැමරා තියෙනවා කියලා. CCTV කැමරා 200 ගණක් තියෙනවා ආරාමේ ඔබ යන හැම තැනකම තියෙනවා පින්වත්. සමහරවිට දරුවන්ට අමතක වෙනවා එතන CCTV කැමරාවක් තියෙනවා කියලා. ඉතින් මුලින් කියන ඇහුවම නෑ කියනවා. ඊට පස්සේ මේ මොකද්ද පුතේ? ඔව් එහෙම වුණා. මේක අහලා ඔබට හිතෙනවා එහෙනම් අපි ආයි මොකද්ද සිව් මඟට එවන්නේ නැහැ කියලා. සාදු සාදු සාදු. පුළුවන් නම් එවන්න නැතු වෙන්න. නැත්තම් අපි තියෙන විදියට හදමු. මට ඒකයි ඕනේ මම ඔබ දැනගෙන ඉන්න ඕනේ ඒක. අර අපි ඔබට බර දාන්න නැති නිසා මොකද මට මේ ඔක්කොම කියන්නේ මොකුත් නෙමෙයි සමාජයේ යමක් වුණාට පස්සේ මුළු සමාජයම එකතු වෙලා ඒ දරුවටයි ඒ ඉස්කෝලේටයි එහෙම නැත්තම් ඒ ගුරුවරුන්ටයි ඒ කාට හරි එහෙම නැත්තම් ඒ කොහේ හරි ආයතනෙටයි කොහෙට හැමෝටම දොස් කියනවා. එතකොට අර ඒ සමාජයේ දොස් කියන මිනිස්සු ඔක්කොම බොහොම ශ්‍රේෂ්ඨ මිනිස්සු. ඒකයි මම ඔබට මේවා කියන්නේ පින්වතුනි. ඔබ මේවා දැනගන්න. දැනගෙන කටයුතු කරන්න. අපි පුදුම දුකක් විඳින්නේ මේ අපේ ඉස්කෝලේ දරුවන්ගේ අතින් වැරද්දක් නොවී තියන්න පින්වතුනි. මේකට අපි හැමදෙස්සම දෙමාපියන්ටත් කියන්නේ ඒකයි. උදව් කරන්න. ඔය ඉස්කෝලේ පටන් ගන්නකොට මම දාපු පළවෙනි නීතිය තමයි එළියේ සිට දරුවෝ ගෙනීම තහනම් කියලා. නමුත් දැන් එළියේ සිට දරුවෝ යම් ප්‍රමාණයක් එනවා. මත් කරන්න දෙයක් නැහැ. මොකද මේ දරුවන්ගේ අනිත් මල්ලිලා නංගිලා ඔක්කොම මෙහි අම්මලා තාත්තලාත් මෙහි අන්න එහෙම ප්‍රශ්න තියෙනවා. ඒක ඔක්කොටම එන්න දෙන්නේ නැහැ කොහොමද? අර මුළු ෆැමිලි එකම මෙහි ඇවිදින්න. සමහරට පිට රටවල ඉඳලා. නීතියක් දැම්මේ ඔය අපේ මේ දාන ඉස්කෝලේ දානවා නම් පිටින් දරුවෝ එන්න බෑ. මෙහි ඉන්න දරුවෝ විතරයි එන්න පුළුවන් ඉස්කෝලේ. මෙහි දරුවන්ට තමයි ඉස්කෝලේ දාන්නේ. ඒකට හේතුව පින්වතුනි අර පිටින් එන්න තියෙන දෘෂ්ටි ටික එකක්වත් එන්නේ නැති වෙන්න. ඒතර එළිය මම එළිය ඉඳලා එන ළමයි නරකයි කියනව නෙමෙයි. වැරදිට ගන්න එපා. මම කියන්නේ එළිය ඉඳලා එන අයව ඇතුළට ගන්න එපා කියලා කිව්ව හේතුව තමයි පින්වතුනි එළිය ඉඳලා එනකොට පුළුවන් නේද දෘෂ්ටි අරගෙන එන්න. ඒ අරගෙන ආපු දෘෂ්ටියක් පින්වතුනි මෙහි ඉන්න දරුවෙක් ඇතුළට දැම්ම ගමන් පින්වතුනි ඊට පස්සේ එයාගේ ඔළුවේ වැඩ කරනවා නේද ඒ දෘෂ්ටිය. විශේෂයෙන්ම කාමයේ සම්බන්ධ ඒවා. මොකද ඔය යන්නේ මේ වන්නේ පින්වතුනි ඔය පොඩි කතාවක් බැලුවා ඒකෙත් තියෙන කාටුන් එකක් බැලුවත් එහෙමයි පින්වතුනි. මේ පුංචි සමහරට අර නර්සරි රයිම්ස් වගේ එන්නේ මට්ටමින් ඒවා විතරයි සමහරට නැත්තේ පින්වතුනි. ඒත් කියන්න බෑ ඒවත් නෑම කියලා කියන්න බෑ පින්වතුනි. එතනින් මෙහා තියෙන මේක මොනවා හරි තියෙනවා. ඒ බොහොම සාමාන්‍ය ගණේ දේවල්. නමුත් මෙහි ඉන්න දරුවන්ට ඒවා සාමාන්‍ය ගණේ නෙමෙයිනේ. මෙහි ඉන්න අය ඇවිදලා තියෙන නෙක්කම් මේ උදෙසානේ. නෙක්කම් මේනේ තියෙන පිටද. ඒ කියන්නේ කාමෙන් අයින් වෙන එකනේ. නිර්වාණය සාක්ෂාත් කරන එකනේ. ඒකයි ඒව පුළුවන් තරම් වළක්වන්න උත්සාහ කරන්න පිටත. පුදුම සටනක් කරන්න ඒව නතර කරන්න. ඒකින්ද හැමෝම මං කියන්නේ දැන් දරුවෝ මෙහෙට දාලා තියෙන හැමෝම උදව් කරන්නේ තමන්ගේ දරුවන්ව බේරගන්න. මේ සමාජයේ ඉන්නේ. මම නැවතත් කියන්නේ ඒකයි මේ සමාජයේ ඉන්නේ. සාමාන්‍ය එක පැත්තක් කුණු වෙච්ච අඹ ගෙඩියක්ගේ අනිත් පැත්ත කනකොට පොඩ්ඩක් තව බලලා කන්න ඕනේ නේද? ඒකයි තියෙන්නේ. එතන මේ ආරාමය කියලා කියන්නේ අර එක පැත්තක් කුණු වෙච්ච සමාජයේ මේ පැත්තේ තියෙන එක. ඒක නිසා
අර ගේට්ටුවෙන් ඇතුළට ඔබ ආවට පස්සේ අපි බන අහනවා අපේ දරුවෝ හොඳට ඉඳී කියලා අතහැරලා දාන්න එපා. සිව්මගේ දැන් දරුවෝ ඉන්නේ දැන් නම් අපි බන් ටික අහන්න පුළුවන් දරුවෝ සිව්මගේ ඉන්නේ දරුවෝ කිසිම වැරද්දක් කරන්නේ නැහැ. එහෙම හිතන්න එපා. මේ සමාජයේ ඉන්නේ කියලා මතක තියාගන්න. මේ සමාජයේ ඉන්නේ ඔබ ඔබගේ දරුවාට ෆෝන් එකක් දීලා තියෙනවා අතට. ඒ වැරද්ද ඔබ කළා තියෙන්නේ. මේ අතල ඉන්න ළමයින්ට ෆෝන් දීලා නැහැ. දැන් අතල ඉන්න ළමයින්ට ෆෝන් දීලා නැත්තේ ෆෝන් එක නිසා දරුවා විනාශ වෙන බව අපි හොඳටම දන්න නිසා. හාමුදුරුවෝගෙනොත් බොහොම කීප දෙනෙකුට විතරක් ෆෝන් එකක් දීලා තියෙනවා ඒ ඔෆිස් එකේ තියාගන්න. අනිත් ඒවාට දීලා තියෙන අර පොඩි ෆෝන්. කතා කරන්න විතරක් පුළුවන් ඒවා. ඔය WhatsApp හරි මොනවා හරි යන්න පුළුවන් මට්ටමේ තියෙන ස්මාර්ට්ෆෝන් තියෙන හැම එකම ඔෆිස් එකක. හොඳ ආරාමේ තියෙනවා මම හිතන්නේ ඔෆිස් බරතොගයක්. මොකද ලොකු ප්‍රොජෙක්ට්ස් යනවනේ ආරාමේ. ඒ හැම ඔෆිස් එකකම තියලා තියෙනවා ඒක. එහෙම නැත්නම් ටැබ්ලට් එකක් තියලා තියෙනවා. එතන ඒකේ ඔෆිස් එකේ ඉන්න ඒ ප්‍රොජෙක්ට් එක කරන අයට තමයි ඒක තියෙන්නේ. මේ ලොකු හාමුදුරුවන්ට ඒත් දීලා තියෙන අර මේ පොඩි ෆෝන් එකක්. මොකද ආරාමේ මං හිතන්නේ අක්කර 70 ගණක් විතර තියෙනවා අපෙන්ද. දැන් මෙහි එහයි කියන්නේ කිලෝමීටර් 1කමාරක විතර දුරක් තියෙන රිහැබිලිටේෂන් සෙන්ටර් එක පැත්තට යනකොට. ඒක නිසා ඒ හැම තැනම ප්‍රොජෙක්ට් යන නිසා අපෙන්ගතනේ අර පොඩි ෆෝන් එකක් දීලා තියෙන්නේ. මැසේජ් එකක් කොටන්න ඕනේ අර ටික එහෙම මැසේජ් කරන්නේ නැහැ කින්ද කවුරුත්. මේ තරමට පරිස්සම් කරනවා. මම කියන්නේ ඒකයි දැන් ඔබගේ ගෙදර අතේ ඉන්න දරුවට කොහොමද කරන්නේ? අය හෝල්සේල් දීලා දාලා තියෙන්නේ. එතන එහෙම දරුවෙක් මෙහි සිව්මගට ආවට පස්සේ ඔක්කොම හරියයි. එහෙනම් මම කියන්නේ දැනගෙන ඉන්න. නැත්තම් ඔබ අනිසි බලාපොරොත්තු තියාගෙන ඊට පස්සේ අපිට අපි හිතුවේ දරුවා හදයි කියලා. බලනකොට ළමයා පැනලා ගිහිල්ලා මෙන්න. කොල්ලව හොයාගෙන තියන්නේ සිව්මගෙන්. බැරිද මොකද කියන්නේ? බැරිද? කොල්ලෙක් සිව්මගෙන් හොයාගෙන කෙනෙකුට පැනලා යන්නේ. හපොයි පුළුවන්. මොකද ඔබට කියලා තියන්න ඕනේ නැත්තම් ඔබ මේ හිතනවා මේ ආරාමේ මෙතනින් ඇතුළට ආපු ගමන් සියල්ලම රහත් වෙනවා කියලා. එහෙම එකක් නැහැ. අපි ඉන්නේ හැම කෙනෙක්වම හදන්න. පුළුවන් උපරිමේ හදන්න. දහම දෙදී හදන්න. ඒක නිසා අපි ඕව තේරුම් අරන් යන්න. මේ හැමතිස්සෙම ඔබ අර ෂෙයා කරද්දී ඔබගේ දරුවගේ එකක් තමයි මේ ෂෙයා කරන්නේ. බොහොම අනාගතයේදී දුන්න දේ හම්බ වෙනවා කියලා අන්නේ මානසිකත්වයෙන් ඔය ෂෙයා කරන්න. මොකද මේ වෙලාවේ ඔබගේ දරුවා වැරද්දක් කරනවා. තාම මේක සමාජය දන්නේ නැහැ. ඒක නිසා කිසිම මිනිස්සෙක්ව හංවඩු ගහන්න එපා. වැරද්දක් වෙච්ච මිනිස්සෙන් සමාජයේ හංවඩු ගහද්දී ඔබ පුළුවන් නම් පින්විතනේ අන්නේ මිනිස්සට උදව් කරන්න. හැබැයි මේ මනුස්සයට උදව් කරන්න කියලා ගෙදරට ගෙන්න ගන්න කියලා නෙමෙයි කිව්වේ. ඒකයි නේද? මේවත් මතක තියාගන්න. ගෙදරට ගෙන්න ගන්න නෙමෙයි කිව්වේ. උදව් කරන්න. මේට එකගෙන එන්න. අපි හැමෝම එකතු වෙලා උදව් කරමු. හැබැයි ඔබගේ ෆර්ස්ට් එක පරිස්සම් කරගන්න. මොකද ඔබ එක්කන් ආපු කෙනා හොරෙක් වෙන්න පුළුවන්. හොරෙක් විදිහට තමයි හංවඩු ගැහුනේ. එක්කන් එන අතරතුරදී ඔබගේ චේන් එකත් හොරකම් කළා. එහෙනම් පරිස්සම් කරගන්න. ඔබගේ බඩු.
හිරිකිත සමාජයක් වෙනසෙන්. ඒක තේරෙන්නේ නැද්ද මේ සමාජය හිරිකිතයි? හිරිකිත සමාජයක්. ඔය දෘෂ්ටි ටික මතුවෙන දවසට බලන්නකො තාම ඔය දෘෂ්ටි ඇතුළට යනවා අපෙන්. දැන් දිගට යනවා. ඕක ගිහිල්ලා තව දෙන්න අවුරුදු දෙන්න දැන් 26 නේද මේ යන්නේ. 30 කිට්ටු වෙන්න දෙන්නකො. 2030. එතකොට මේ දැන් හිටවන පැලවල ඵල බලා ගන්න පුළුවන්. දැන් හිටවන පැල කිව්වේ ඔය දාගන්න දෘෂ්ටි දිගට හරහට ඔය දාගන්න දෘෂ්ටි වල ඵල බලා ගන්න පුළුවන් මේ කාලේ. බොහොම දරුණු කාලයක්. දරුවන්ට කියලා තියන්න ඔබ ඉන්නවා කියලා දරුවෝ. ඒ විතර නෙමෙයි අපිත් ඉන්නවා කියලා කියනවා. ඕන වෙලාවක භාග්‍යවතුන් වහන්සේගේ පිළිසරණ ගන්න භාග්‍යවතුන් වහන්සේගේ ස්ථානයක් හොයාගෙන යන්න කියලා. මෙතනක ස්ථානයක් කියලා අපිට ගැරන්ටි කරන්න පුළුවන්. අපිට ගැරන්ටි කරන්න පුළුවන් ඒක මෙතන එහෙම ස්ථානයක් කියලා. වැරදි කරපු අයට සමාජයෙන් බේරෙන්න මේල නතර වෙන්න බෑ. ඇවිදilla කවුන්සලින් කරගන්න පුළුවන්. මේ හොඳ අයට නතර වෙන්න බෑ, නරක අයට නතර වෙන්න බෑ. නතර වෙන්න නම් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට තමයි නතර වෙන්න තියෙන්නේ. එහෙයිද? එහෙනම් දැන් හෙට කවුරු හරි නේවාසිකාගාරේ එල්ලිලා හිටියොත් මොකද කරන්නේ ඔබ? ආයි බනහන්නේ නැද්ද? ඒක ඔබගේ වැඩක්.